හිටියේ. එතකොට අද කරන්න බලාපොරොත්තු වෙන්නේ පළවෙනි නෝට් 3:00 විතර. එතකොට හරි. එතකොට අපි ඉන්ට්‍රොඩක්ෂන් පාර්ට් එක ඉස්සෙල්ලා කතා කරලා ඉමු. ඉන්ට්‍රොඩක්ෂන් පාර්ට් එක ඉස්සෙල්ලා කතා කරලා ඉමු. එතකොට ඉන්ට්‍රොඩක්ෂන් පාර්ට් එකේදී අපි ගත්තොත් එහෙම ග්‍රාෆ් ගත්තාම අපි මෙතනදී කතා කරන්නේ නෙට්වර්ක්ස් ඒ කියන්නේ කනෙක්ෂන්ස් සම්බන්ධ දේවල්නේ. එතකොට අපිට සාමාන්‍ය හම්බෙන ග්‍රාෆ් තියෙනවනේ පාත්ස් තියෙන රෝඩ්ස් තියෙන නෙට්වර්ක්ස් අන්න ඒ තියෙන රියල් වර්ල්ඩ් ඒවා ඇබ්ස්ට්‍රැක්ට් විදිහට අරගෙන කතා කරන එක තමයි අපි මෙතනදී කරන්නේ. එතකොට මේ රියල් වර්ල්ඩ් තියෙන එකක් ඇබ්ස්ට්‍රැක්ට් එකට ගත්තාම එතකොට මේ රියල් වර්ල්ඩ් තියෙන ග්‍රාෆ් එකක් අපි ඇබ්ස්ට්‍රැක්ට් විදිහට ගත්තාම අන්න ඒකකට තමයි සූඩෝ ග්‍රාෆ් එකක් කියලා කියන්නේ. එතකොට අපි සාමාන්‍යයෙන් කතා කරන්නේ මෙතනදී සූඩෝ ග්‍රාෆ් ගැන. ඒ කියන්නේ අර කන්ස්ට්‍රේන්ට්ස් පහසු වෙන විදිහට හදාගත්ත, ඒ කියන්නේ රියල් වර්ල්ඩ් එක ඇබ්ස්ට්‍රැක්ට් කරලා හදාගන්න ග්‍රාෆ් එක. හරි. එතකොට මෙතනදී අපි ග්‍රාෆ් ගැන කතා කරද්දී අපිට ප්‍රධානව ග්‍රාෆ් කොටස් දෙක ගානේ බෙදා ගන්න පුළුවන්. ඒ කියන්නේ උදාහරණයක් විදිහට ගත්තොත් ග්‍රාෆ්ස් බෙදා ගන්න පුළුවන්. එක වර්ගීකරණයකදී සිම්පල් ග්‍රාෆ්ස් විදිහට මල්ටි ග්‍රාෆ්ස් විදිහට වෙන් කරගන්න පුළුවන්. එතකොට සිම්පල් ග්‍රාෆ් එක්කුයි මල්ටි ග්‍රාෆ් එක්කුයි අඳුරගද්දී අපි මල්ටි ග්‍රාෆ් එකක් අඳුරගන්දී මල්ටි ග්‍රාෆ් එක විශේෂ ලක්ෂණ දෙකක් තියෙනවා. එකක් තමයි ලූප්ස් තියෙනවා. ලූප් එකක් කියලා කියන්නේ මොකක් හරි වර්ටෙක්ස් එකක් තියෙනවා. ඊ වර්ටෙක්ස් එකටම එජ් එකක් තියෙනවා නම් අන්න ඒකට තමයි ලූප් එකක් කියලා කියන්නේ. ඊට පස්සේ මොකක් හරි එජ් දෙකක් අතර වර්ටෙක්ස් දෙකක් අතර එජස් දෙකක් තියෙනවා නම් අන්න ඒකට තමයි මල්ටි එජස් තියෙන ග්‍රාෆ් එකක් කියලා කියන්නේ. එතකොට මේ අවස්ථා දෙකෙන් එකක් හරි ග්‍රාෆ් එක තියෙනවා නම් අපි ඒකට කියනවා මල්ටි ග්‍රාෆ් එකක් කියලා. එහෙම නොවන ඒ අවස්ථා දෙකෙන් එකක්වත් නැති ග්‍රාෆ් එකකට තමයි සිම්පල් ග්‍රාෆ් එකක් කියලා කියන්නේ. හරි. එතකොට ඊළඟට ග්‍රාෆ් ගත්තාම අපිට කතා කරන්න තියෙනවා ඇඩ්ජසන්සි එකයි ඉන්සිඩන්ස් එකයි ඩිග්‍රී එකයි ගැන. එතකොට මෙතනදී ඇඩ්ජසන්සි එක කියලා කියන්නේ වර්ටිසස් දෙකක් කනෙක්ට් වෙනවා නම් එජ් එකකින් අන්න මෙන්න මේ වර්ටිසස් දෙක ඇඩ්ජසන්ට් කියලා කියනවා. ඒ කියන්නේ එජ් එකකින් කනෙක්ට් වෙලා තියෙන වර්ටිසස් දෙකකට ඒ දෙන්න ඇඩ්ජසන්ට් ඒ කියන්නේ අනුයාත එක ළඟ පිහිටි කියන අදහසෙන් ඉන්නේ ඇඩ්ජසන්ට් දෙකක් කියලා කියනවා. ඊට පස්සේ වර්ටෙක්ස් එක්කුයි හරි අපි කතා කරගෙන හිටියේ මොකද්ද ඉන්සිඩන්ට් වෙනවා කියලා කියන්නේ වර්ටෙක්ස් එක්කුයි එජ් එක්කුයි ගත්තාම ඒ වර්ටෙක්ස් එකේ කෙලවර එජ් එකේ කෙලවර වර්ටෙක්ස් එකක් තියෙනවා නම් ඒ දෙන්න එකිනෙකට ඉන්සිඩන්ට් වෙනවා කියලා කියනවා. හරි අපි ඊට පස්සේ අපි කතා කරනවා ඩිග්‍රී කියලා එකක් ගැන. ඩිග්‍රී කියන්නේ මොකක් හරි වර්ටෙක්ස් එකකට එජස් සම්බන්ධ වෙලා තියෙනවද කීයක්? ඒ කියන්නේ මොකක් හරි වර්ටෙක්ස් එකකට කොච්චර ඉන්සිඩන්ට්ස් ප්‍රමාණයක් තියෙනවද? ඉන්සිඩන්ට් කොච්චර වෙලා තියෙනවද එජස් කියන. අන්න ඒ අදහස් තමයි. ඒතර දැන් මේ වගේ එකක් ගත්තොත් මෙතන 1 2 3 4යි. අන්න ඒ වගේ එක වර්ටෙක්ස් එකකට කොච්චරක් එජස් සම්බන්ධ වෙලා තියෙනවද කියන එක තමයි ඩිග්‍රී කියලා කියන්නේ සරලව ගත්තොත්. ඊට පස්සේ අපිට මෙතන මුලින්ම කතා කරන්න තියෙනවා ලෙමා එකක් හෑන්ඩ් ෂේකින් ලෙමා. එතකොට හෑන්ඩ් ෂේකින් ලෙමා එකේදී පොඩ්ඩක් පිටුවක් ගන්න.
හරි. එතකොට හෑන්ඩ් ෂේකින් lemma එකේදී අපි කතා කරන්නේ හෑන්ඩ් ෂේකින් lemma. එතකොට මේ හෑන්ඩ්ෂේකින් lemma එකේදී අපි කතා කරන්නේ එජස් ගානයි ඩිග්‍රී සම් එකයි අතර සම්බන්ධතාවයක්. එතකොට මේ හෑන්ඩ්ෂේකින් lemma එක සිම්පල් ග්‍රාෆ්ස් වලටයි මල්ටි ග්‍රාෆ්ස් වලටයි ඒ ඔක්කොටම යූස් කරන්න පුළුවන්. එතකොට මෙතනදී අපි කතා කරන්නේ මම සරලව කිව්වොත් අපි ග්‍රාෆ් එකක් ගත්තාම මේ ග්‍රාෆ් එකේ දැන් අර ඉස්සෙල්ලා කතා කරා වගේ හැම වර්ටෙක්ස් එකකටම මොකක් හරි ඩිග්‍රී එකක් තියෙනවනේ. අන්නේ හැම ඩිග්‍රී එකක්ම එකතු කරොත් අන්නේ ඩිග්‍රී සම් එක, ඒ කියන්නේ අපි උදාහරණයක් විදිහට ගත්තොත් වර්ටෙක්ස් i සමාන k 9 දක්වා තියෙනවා නම් ඒ හැම එකේම ඩිග්‍රී වල එකතුව, හැම වර්ටෙක්ස් එකේම ඩිග්‍රී වල එකතුව සමාන වෙනවා 2m. මේ 2m කියන්නේ මෙතනදී m කියන්නේ number of edges. එතකොට අපි ඕක බලමු කොහොමද ඒක වෙන්නේ, කියන්නේ මේ proof එක. එතකොට අපි නිකන් උදාහරණයක් විදිහට මෙහෙම graph එකක් ගත්තොත් කොහොම vertices කීපයක් තියෙන, අපි හිතන්න මං ඉස්සෙල්ලා සිම්පල් graph එකකින් කතා කරන්නම්. මේ වගේ graph එකක් ගත්තොත් මේකේ මේ edge එකක් දාද්දි ඒ edge එක මේ vertex එකටයි මේ vertex එකටයි දෙකේදිම ඩිග්‍රී එක ගද්දි එක ගාන එනවා නේද? ඒ කියන්නේ මේ vertex එකේ ඩිග්‍රී එක හොයද්දි මේ edge එක එක සැරයක් කවුන්ට් වෙනවා. මේ vertex එකේ ඩිග්‍රී එක හොයද්දි මේ එකම edge එක තව සැරයක් කවුන්ට් වෙනවනේ. ඒ ඇර වෙන කිසිදු අවස්ථාවක ඒක කවුන්ට් වෙන්නෙත් නෑනේ. මේ දැන් මේ සිම්පල් graph එක මං කියන්නේ. එහෙනම් මේ එක edge එකකින් ඩිග්‍රීස් දෙකක් ජෙනරේට් වෙනවා කියන අදහස එනවනේ. ඒ කියන්නේ මේ ඒක මෙයාගේ ඩිග්‍රී එකටත් හේතු වෙනවා, මෙයාගේ ඩිග්‍රී එකටත් හේතු වෙනවා. එතකොට අපි ඩිග්‍රී සම් එක ගද්දී ග්‍රාෆ් එකේ හැම මේ වර්ටෙක්ස් එකේම ඩිග්‍රී එක එකතු කරගෙන යන්නේ. එතකොට ග්‍රාෆ් එක හෝල් එකක් විදිහට, කියන්නේ සම්පූර්ණ ග්‍රාෆ් එක දිහාම බැලුවහම ඒකේ මුළු ඩිග්‍රී සම් එක ගද්දී මේ එජ් එකෙන් කොච්චර දායකත්වයක් තියෙනවද? ඒ කියන්නේ එක එජ් එකකින් දෙපැත්තකට දායක වෙලා තියෙනවනේ වර්ටෙක්ස් දෙකකට. එතකොට වර්ටෙක්ස් n ප්‍රමාණයක් තියෙනවා නම් හැම එජ් එකක් එජ් n ප්‍රමාණයක් තියෙනවා නම් හැම එජ් එකක්ම දෙපාරක් ඩිග්‍රී එකට දායක වෙන හින්දා දෙකයි ඩිග්‍රී සම් එක ගද්දී ඒක 2m වෙනවා. ඒක පැහැදිලිනේ. ඒ කියන්නේ හැම එජ් එකකින්ම ඩිග්‍රී එකට දෙපාරක් කැල්කියුලේට් වෙන හින්දා මුළු ග්‍රාෆ් එක හෝල් එකක්, කියන්නේ සම්පූර්ණ ග්‍රාෆ් එක දිහා බැලුවාම ඩිග්‍රී සම් එක ඉජස් ගාන වාගේ දෙගුණයක් වෙනවා. ඔය සිම්පල් ග්‍රාෆ් එකකට. අපි හිතමු මල්ටි ග්‍රාෆ් එකක් තියෙනවා කියලා. එතකොට මේ සිම්පල් ග්‍රාෆ් එකකට කොහොම, එතකොට මල්ටි ග්‍රාෆ් එකක් ගත්තොත් එහෙම මල්ටි ග්‍රාෆ් එකේ මෙන්න මෙහෙම තියෙන ග්‍රාෆ් එකක් ගත්තොත් ඒකෙදි අර කතාවම තමයි වෙන්නේ. එකම එජ් එක මේ වගේ අවස්ථාවක නම් එකම එජ් එක මේ දෙපැත්තටම කවුන්ට් වෙනවා. අර කලින් විදිහම තමයි. හැබැයි අපි හිතමු මෙහෙම ලූප් එකක් තියෙනවා කියලා. ඒත් බලන්න එකම එජ් එක එකම වර්ටෙක්ස් එකට තමයි සම්බන්ධ වෙන්නේ. හැබැයි ඒත් ඒ වර්ටෙක්ස් එකේදී ඩිග්‍රී එක ගද්දි දැන් මෙතන 1යි 2යි 3යි 4යිනේ. ඒත් මේ ඩිග්‍රී එක ගද්දි මේක දෙපාරක් කවුන්ට් වෙනවනේ. ඒත් ඇත්තටම කිව්වොත් අර මෙහෙම එජ් එකක් තියෙනවා එකම මේ දෙන්නා මෙහෙම, ඒ කියන්නේ මෙයා ගෙනල්ලා මෙතෙන්ට සම්බන්ධ කරා වගේ දෙයක් නේ කරලා තියෙන්නේ. එතකොට එකම වර්ටෙක්ස් එකට උනත් එයාගේ ඩිග්‍රී එක ගද්දි අර එකම එජ් එක දෙපැත්තකින් සම්බන්ධ වුණත් ඒක දෙපාරක් කවුන්ට් වෙන හින්දා අර මුළු ග්‍රාෆ් එකේ ඩිග්‍රී සම් එක ගද්දි ඒ එජ් එකෙන් ඒ දායකත්වයේ දෙගුණයක් එනවා. කියන්නේ එක එජ් එකකින් ඩිග්‍රී එකට ඒ වගේ දෙගුණයක දායකත්වයක් එනවනේ. අන්න ඒකට තමයි ඩිග්‍රී සම් එක 2m වෙන්නේ. එතකොට මම හිතනවා ඒක පැහැදිලි ඇති කියලා. හරි. එතකොට අපි ඊළඟට ගත්තොත් එහෙම මේකේ තියරම් එකක් තියෙනවා. මොකද්ද තියරම් එකේ තියෙන්නේ? තියරම් 1.2.2 එකේ තියෙනවා in every simple graph the number of vertices with odd degrees even. ඒ කියන්නේ number of vertices with odd degree is even. එතකොට අපි ඕක ගත්තොත් odd degree එක තියෙන vertices ගාන even වෙන්න ඕනේ.
හරි අපි ගත්තොත් එහෙම දැන් හෑන්ඩ් ෂේකින් lemmaයිකදී අපි කතා කරන්නේ i සමාන ඩිග්‍රී සම් එක ඩිග්‍රී සම් එක 2න් වෙන්න ඕනි කියලා. හරි. අපි මෙතනදී මේ ඩිග්‍රී සම් එක ගද්දී අපි මෙහෙම බලමු. මෙන්න මේ ඩිග්‍රී සම් එක කියන එක අපිට කොටස් දෙකකට වෙන් කරගන්න පුළුවන්. i සමානයි කේ ඉඳන් n දක්වා අපි ඉස්සෙල්ලා even ඩිග්‍රී ටිකයි odd ඩිග්‍රී ටිකයි කොටස් දෙකකට වෙන් කරගමු. ඒ කියන්නේ even ඩිග්‍රී තියෙන vertex ඒවා ටිකයි odd ඩිග්‍රී තියෙන vertex ටිකයි කොටස් දෙකකට වෙන් කරගන්න. අපි ගමු A කියලයි B කියලයි සෙට් දෙකකට වෙන් කරගන්නවා vertex group දෙක. මේකේ දානවා even degree තියෙන vertex ටික even degree vertices මේකට දානවා odd degree vertices. හරිනේ. ඒ vertices තියෙන සෙට් එක. එතකොට මේ even degree vertices තියෙන සෙට් එකේ ඩිග්‍රී සම් එක ගත්තොත් අපි ඒක පළවෙනි එක විදිහට මෙතනදී මේ vi කියන කෙනා අයත් a. හරිනේ. ඒක ගත්තොත් මේක even number එකක් නෙන්නේ. ඒ කියන්නේ even ඩිග්‍රී එක even කියන්නේ 2 4 ඔය වගේ ඒවානේ. ඔය ටික එකතු කරගෙන ගියාම මේ මෙතන එන මුළු කවුන්ට් එක අනිවාර්යෙන් even එකක් එන්නේ. ඊට පස්සේ අපි ඒ even ඩිග්‍රී එක තියෙන vertices ටිකේ ඩිග්‍රී සම් එක ඊට පස්සේ වෙන් කර ගන්නවා odd degree තියෙන vertices ටිකේ ඩිග්‍රී සම් එක. එතකොට මේ දෙකේ එකතු අපි අර කලින් කිව්වා වගේ 2යි m ට සමාන වෙන්න ඕනේ. එතකොට මෙතනදී මේ m කියන එක ඔත්තේ හෝ ඉරට්ටේ වෙන්න පුළුවන්. හැබැයි 2යි m කියන එක අනිවාර්යයෙන්ම even. හරි. එතකොට මේ පැත්තෙත් even කෙනෙක් ඉන්නවා මේ පැත්තෙත් even කෙනෙක් ඉන්නවා. even කෙනෙකුයි තව මොකක් හරි එක්කුයි එකතු වෙලා even කෙනෙක්ම හැදිලා තියෙනවා. අපි නිකන් ඔබ සරලව ගත්තොත් එහෙම අපි මේ පැත්ත උත්ත කරොත් degree vi b vi අයත් b ඒ කියන්නේ odd degree තියෙන කට්ටිය vi අයත් b ඒ කට්ටියව කොහොමද කියලා ගත්තොත් 2m ඍණ මේ even number එක මෙතන මේ ලියලා තියෙන even number එක ගමුකෝ අපි 2 ලැම්ඩා කියලා. එතකොට මේ පැත්තට ගියාම m ඍණ ලැම්ඩා වෙනවා. එතකොට මේකත් 2 m ඍණ ලැම්ඩා කියන්නේ even. මට මේ කියන්න ඕනේ odd degree වල sum එකත් even වෙලා තියෙනවානේ. එතකොට odd degree වල sum එක even වෙන්න නම් odd numbers 1 3 ඔය වගේ ටික එකතුව even වෙන්න නම් මේවා odd numbers කීයක් එකතු වෙන්න ඕනද? odd ප්‍රමාණයක් එකතු වුණොත් ඇතිද even ප්‍රමාණයක් එකතු වෙන්න ඕනේද? අන්න අපි නිකන් සරලව හිතලා බලුවොත් දැන් 1යි 3යි එකතු කරපුවම 4යිනේ. ඒ කියන්නේ even ප්‍රමාණයක් නේ අපි එකතු කරලා තියෙන්නේ. 1යි 3යි 5යි තුනම එකතු කරොත් odd ප්‍රමාණයක් එකතු කරලා තියෙන්නේ. එතකොට අයත් odd number එකක්ම නෙන්නේ 5යි 3යි 8යි 1යි 9යි. එතකොට අන්න ඒම ඒක හැම එකටම සාධාරණ වෙනවා. එතකොට එහෙන් බැලුවහම මෙතනදී එන්න ඕනි odd degree තියෙන vertices ප්‍රමාණය කීයද? ඒක කීයද කියන්නේ odd ද even ද? ඒක even වෙන්න ඕනි. ඒක odd වුණොත් මේ පැත්තේ තියෙන මේ number එක even එකක් එන්නේ නැහැ. අන්න ඒ හින්දා අපි කියනවා the number of vertices with odd degree is even. එහෙම තමයි. එතකොට ඒකෙන්නේ මම හිතනවා ඒක පැහැදිලි ඇති කියලා. ඒක proof එක දීලා තිබ්බා මේ විදිහට තමයි දීලා තිබ්බේ. ඒක පොඩ්ඩක් බලන්න. ඊට පස්සේ අපි ඉක්මනට කතා කරගෙන යමු graph වර්ග කීපයක් තියෙනවා. regular graph කියන්නේ මොකක්ද කියලා. regular graph එකක් කියලා කියන්නේ මොකක් හරි graph එකක vertices තියෙනවනේ. අන්නේ හැම vertex එකකම degree එක සමාන නම් උදාහරණයක් විදිහට ගත්තොත් මෙන්න මේ වගේ graph එකක් බැලුවොත් මෙයාගේ ඩිග්‍රී එකත් 2යි. මෙයාගේ ඩිග්‍රී එකත් 2යි. මෙයාගෙත් 2යි. මෙයාගෙත් 2යි. මෙයාගෙත් 2යි. එතකොට මේ හැම කෙනාගේම ඩිග්‍රී එක සමානයිනේ. අන්න ඒ වගේ ඩිග්‍රී එක සමානයි නම් හැමෝගෙම අන්න ඒ graph එකට කියනවා regular graph එකක් කියලා. එතකොට උතන regular graph එක අපිට ගන්න පුළුවන් මේ regular graph එක ගන්න පුළුවන්නේ මොකක් හරි vertex එක ඩිග්‍රී එක හැම vertex එකම ඩිග්‍රී එක සමානයිනේ. අපි එක vertex එක ඩිග්‍රී එක දැන් මෙතනදී නම් 2යි. තව graph එකක් ගත්තොත් මේ වගේ එකක් ගත්තොත් අපිට ගන්න පුළුවන් කොහොම යන එකට මෙතනදී 4යි. එතකොට අන්න ඒ වගේ ඩිග්‍රී එක r කියලා ගත්තොත් සාධාරණම අන්න ඒ ඩිග්‍රී එක r වෙන graph එකකට කියනවා r regular graph කියලා. එතකොට දැන් මෙතනදී අපි ඇඳලා තියෙන්නේ true regular graph කියන එක. මේ මෙතනදී ඇඳලා තියෙන්නේ. මේ r කියලා කියන්නේ එතකොට
ඒකේ මොකක් හරි vertex එක ඩිග්‍රී එක. අපිට ඒක R කියලා ගන්න පුළුවන් වෙන හේතුව හැම තැනකදීම එකම ඩිග්‍රී එක තියෙන හින්දා එක අගයක් ගත්තේ. හරිනේ. ඊට පස්සේ අපිට කතා කරන්න තියෙනවා null graph කියන්නේ මොකක්ද කියලා. null graph කියලා කියන්නේ edges මුකුත් නැති graph එකකට. ඒ කියන්නේ vertex ටික විතරයි තියෙන්නේ මුකුත්ම edges නැහැ. ඒ graph එකට තමයි null graph එකක් කියලා කියන්නේ. ඊළඟට අපිට කතා කරන්න තියෙනවා complete graph කියන එක. එතකොට complete graph එකක් කියන්නේ මොකක්ද? ඒතකොට complete graph එකක් කියලා කියන්නේ simple graph එකක්. simple graph එකක් කියලා කියන්නේ අර loops උත් නැහැ, multi edges උත් නැහැ, ඒ මොකක් නැහැ. ඒ simple graph එකේ තියෙන්න පුළුවන් උපරිම edges ප්‍රමාණය තියෙනවා. ඒ කියන්නේ උදාහරණයක් විදිහට ගත්තොත් අපි මේ මෙහෙම එකක් ගමු. මේකේ vertices හතරන්නේ තියෙන්නේ. එතකොට මේකේ උපරිම edges වෙන විදිහට සම්බන්ධ කරන්න ඕනි. හැබැයි loops දාන්නත් බෑ, multi edges දාන්නත් බෑ. එතකොට කොහොමද සම්බන්ධ කියන්නේ මේ දෙන්න සම්බන්ධ වෙලා තියෙනවා. මෙයයි සම්බන්ධ කරනවා. ඊට පස්සේ මේ දෙන්න සම්බන්ධ කරලා තියෙනවා. ඊට පස්සේ මෙයා ළඟට ගියා ආයෙත් මේ දෙන්න තියෙනවා. මේ දෙන්න තියෙනවා. මේ දෙන්න තියෙනවා. මෙයාගෙත් ඔහොම තියෙනවා. එතකොට හැම vertex එකක්ම අනිත් හැම vertex එකකටම සම්බන්ධ වෙලා තියෙනවා. හැබැයි loops වත් multi edges වත් නැහැ. අන්න ඒ වගේ graph එකකට තමයි complete graph එකක් කියලා කියන්නේ. එතකොට මේ graph එකක් දැක්කහම තේරෙනවානේ ඒකේ තමයි maximum possible edges ටික තියෙන්නේ. maximum possible edges number එක maximum වෙන්නේ. එතකොට මෙතනදී අපිට කරන්න තියෙනවා මේ කොච්චර මේකේ edges ප්‍රමාණයක් තියෙන්න පුළුවන්ද. එතකොට මේ අපි සාධාරණව ගත්තොත් එimhe complete graph එකකට නම කියන්නේ kn කියලා. අර ඉස්සලා regular graph එක වගේ complete graph වලදී kn කියන notation එක use කරන්නේ. මෙතනදී n කියලා කියන්නේ number of vertices. vertices කීයක් තියෙනවද? එතකොට දැන් මෙතනදී නම් vertices හතරන්නේ තියෙන්නේ. එතකොට මේක k4 graph එක. මේ තුනේ එකක් ගත්තොත් මේක k3 graph එක. එතකොට මේ වගේ graph එකක් ගත්තොත් ඒකේ කොච්චර edges ප්‍රමාණයක් තියනවද කියලා අපිට හොයාගන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ කියන්නේ ඒක ප්‍රූව් කරන්නත් දීලා තියෙනවා. එතකොට මේකේ තියරම් එකක් තියෙනවා. තියරම් 1.2.3 kn කියන graph එකේ number of edges number of edges in kn graph එකේ තියෙන edges ගාන ගත්තොත් ඒක n වතාවක් එන එක බෙදීම 2යි කියලා. හරි. අපි ඕක එන්නේ කොහොමද කියලා ටිකක් බලමු. එතකොට ඒක ගැන අයිඩියා එකක් එන හින්දා මම උදාහරණයක් විදිහට ගන්නම්කෝ. මෙන්න මේ graph එක මේ ඉස්සෙල්ලා කතා කරපු graph එක. හරි. උතනදී අපි ගත්තොත් මේ පළවෙනි vertex එක ගන්නකො. මේ පළවෙනි vertex එකේ එකට සම්බන්ධ වෙලා තියෙනවානේ මේ edge එකයි මේකයි මේකයි. එතකොට එතනදී තුනක් තියෙනවා. හරි. තුන ධන මේ vertex එක දෙවෙනි vertex එකට ගියොත් අය මේ edge එක ගන්න ඕනේ නෑ. මොකද එයා ඉස්සෙල්ලා කවුන්ට් කරානේ. මෙයා එනවා. එතකොට 2යි. මේ edge එකට මේ vertex එකට ගියොත් මේ vertex එක ආපහු කවුන්ට් කරන්න ඕනේ නෑ. ඉස්සෙල්ලා කවුන්ට් කරා. මෙයත් කවුන්ට් කරන්න ඕනේ නෑ. පළවෙනි වටේදී කවුන්ට් වුණා. එහෙනම් මෙයා විතරයි කවුන්ට් කරන්න තියෙන්නේ. එහෙනම් 1යි. අන්න ඔය වගේ දැන් අපි පහේ හරි හයේ හරි මම නිකන් සාධාරණ එකක් ගත්තා. දැන් 4 එකක් ගත්තොත් අපිට එනවා දැන් අපි 4 එකක් නේ ගත්තේ. 4 එකක් ගත්තොත් අපිට 4 එකක් ගත්තොත් k4 කියන එක ගත්තොත් මෙහෙමනේ එන්නේ 3 ධන 2 ධන 1. අපි නිකන් 3 එක ගත්තොත් අපිට එනවා පළවෙනි එක්කෙනාට 2ක් එනවා ඊළඟ කෙනාට 1ක් එනවා. එතකොට මේකේ අපි සාධාරණව kn එක ගත්තොත් kn එක අපිට එනවා n ඍණ 1 n ඍණ 2 ඔහොම කොච්චරක් දක්වාද 1 දක්වා. හරිනේ. එතකොට එහෙම සම් එක ගත්තොත් අපි දන්නවා එකේ ඉඳන් n දක්වා සම් එක නම් n වතාවක් එකේ ඉඳන් n දක්වා සම් එක ගත්තොත් n වතාවක් n ධන එක බෙදීම 2යිනේ. ඕකේ n ට n ඍණ 1 දැම්මහම
අපිට kn එකේ number of edges ගාන එනවා උඩේකට ආදේශ කරාම n දින 1 වතාවක් n බෙදීම 2. හරිනේ. ඒ විදිහට සාධාරණ ගන්න පුළුවන්. තවත් ක්‍රම වලටත් කල්පනා කරලා ගන්න පුළුවන්. මම මේ සරල ක්‍රමයක් කිව්වේ. එතකොට ওই ටික තමයි රෙගියුලර් graph එක, null graph එක සහ complete graph එක. ඊළඟට අපි බලමු සබ් graph එකක් සහ සුපර් graph එකක් කියන්නේ මොකක්ද කියලා. ඒක නම් අපි සබ්සෙට් සුපර්සෙට් අන්නේ අදහසින් තමයි එතනදී යන්නේ. එතකොට සබ් graph එකක් කියලා කියන්නේ මොකක් හරි graph එකක් තියෙනවා G කියලා. අන්නේ G කියන එකේදී අපි ඒකේ vertex v වලින් edges ටික e වලිනුත් ලකුණු කරොත් ඒ සාමාන්‍ය set theoretic notation එක. set theoretic notation එක තමයි මෙහෙම ලකුණු කරන එක. normally අපි ඒක අර DSA වල උනත් කරලා තියෙනවනේ. G සමානයි VE කියලා ගත්තොත් අපි ගන්නවා මේ graph එකේ sub graph එකක් G dash සමානයි V dash E dash කියලා. එතකොට අපි මෙතනදි කරන්නේ මේ V dash කියලා කියන sub graph එකේ vertex set එක මේක subset එකක් වෙන්න ඕනි V ගේ. සහ E dash කියන edge set එක. ඒ කියන්නේ අපි sub graph එකේ edge set එක subset එකක් වෙන්න ඕනි capital E. අපි උදාහරණයකින් බලමු වෙන්නේ කොහොමද කියලා. අපි දැන් මේ වගේ එකක් ගත්තොත් මෙන්න මෙහෙම graph එකක් තියෙනවා. ඒකේ කොහොම තියෙනවා. එතකොට මේකේ sub graph එකක් අපිට අඳින්න පුළුවන්. මේකෙන් vertex කීපයක් විතරක් තෝරාගෙන. අපි තෝරාගත්තොත් එහෙම මම තෝරාගන්නවා මේකේ sub graph එක අඳින්න මේ දෙකයි ওই vertex ටික විතරක්. ඒකට ඔක්කොම vertex ඕනේ නැහැ. ඒකෙන් කොටසක්. ඊට පස්සේ edges ගත්තොත් එහෙම මේ දෙන්න විතරක් ගන්න. අන්න ඒ වගේ අරකින් vertex කීපයකුයි ඒ අදාළ ඒකෙන් edges subset එකකුයි තෝරාගෙන අඳින එකට තමයි sub graph එකක් කියලා කියන්නේ. එතකොට මෙයාගේ sub graph එක අපි A ගමුකෝ මෙයාට මේක B ගමු. A is sorry B is the subgraph of A. A ගේ subgraph එකක් තමයි B. අන්න එහෙම වෙලාවට අපිට කියන්න පුළුවන් A is the supergraph of B. අන්න අර subset superset කියන අදහසේම විකාශනයක් විදිහට තමයි මේ graph theory වලදී මේ graph subgraph supergraph කියන එක එන්නේ. හරිනේ. එතකොට ඊළඟට අපිට කතා කරන්න තියෙනවා complement or inverse. එතකොට කම්ප්ලිමන්ට් එකයි ඉන්වර්ස් එකයි කතා කරද්දී අපි මොකක් හරි graph එකක් ගත්තොත් අපි උදාහරණයක් විදිහට ගමුකෝ. උදාහරණයකින්ම කතා කරමුකෝ. මෙහෙම graph එකක් තියෙනවා. මේක අපි ඉස්සෙල්ලා විදිහට ගත්තොත් two regular graph එකනේ. two regular graph එක. මම ඒක නිකන් කිව්වේ මතක් වෙන්නේ. ඒක two regular graph එක. මේකේ ඉන්වර්ස් එක ගත්තොත් අපි මේ graph එක G කියලා ගමුකෝ. එතකොට මේකේ කම්ප්ලිමන්ට් එක නැත්තම් GC කියන එක ගත්තොත් ඒක ගන්නේ මේ vertex ටික ඔහොමම ගන්නවා. ඒ දීලා තියෙන vertices ටික එහෙමම ගත්තා. ඊට පස්සේ මේකේ මේ edges තියෙනවනේ. අන්න ඒ edges හැරෙන්න ඒ කියන්නේ මේකේ දැන් අපි හිතමු මම උදාහරණයක් විදිහට ගත්තොත් V1 V2 අතර මෙතන vertex edge එකක් තියෙනවනේ. අන්න ඒ edge එක ගන්නේ නැතුව මේකේ තියෙන edge ටික ගන්න නැතුව අඳින්න පුළුවන් අනිත් edge ටික තියෙනවනේ. අන්න ඒ ටික විතරක් අඳිනවා. ඒ කියන්නේ අපි ගත්තොත් එහෙම මේකේ උදාහරණයක් විදිහට ගත්තොත් මේකෙම උපරිම edges තියෙන්න පුළුවන් graph එකනේ මේක. මම ඒකෙන් කියන්නම්. මේකෙම උපරිම edges තියෙන්න පුළුවන් graph එක තමයි මේක. මේකනේ. ඒ කියන්නේ මේ two regular graph G කියන graph එකේ edges තව පුරවලා උපරිම edges දාලා හදන්න පුළුවන් graph එක තමයි මම මේ H කියලා ලකුණු කරලා තියෙන්නේ. ඒ කියන්නේ අපි ඉස්සෙල්ලා notation එකෙන් ගත්තොත් K5 කියන එක. හරිනේ. complete graph එක. vertices පහකට අදාළ complete graph එක. එතකොට අපි GC කියන එක අඳින්නේ
මේ G කියන graph එකේ තියෙන edges හැරෙන්න H කියන graph එකේ තියෙන ඉතුරු edges ටික දාලා තමයි GC කියන එක අඳින්නේ. එතකොට V1 V2 අතර G කියන graph එකේ edge එකක් තියෙනවා. එහෙනම් ඒක අඳින්න නැතුව ඉන්නවා. ඒ වගේ V1 උයි දැන් මෙතන V3 අතක් තියෙනවා. ඒකත් අඳින්න නැතුව ඉන්නවා. අන්න ඒ ටික අඳින්න නැතුව H කියන graph එකේ ඉතුරු edges ටික තියෙනවානේ. අන්න ඒ ටික විතරක් represent කරලා අඳින graph එක තමයි complement එක කියලා කියන්නේ. එතකොට මෙතන මතක තියාගන්න ඕනේ complement එකේදී vertices ගාන සමානයි. G ගේ GC ගේ vertices ගාන වෙනස් වෙන්නේ නැහැ. edges ගාන එන්නේ අපි G ගේ edges ගාන අපි EG කියලා ගත්තොත් ඒකේ විශාලත්වය අපිට ගන්න පුළුවන් EGC කම්ප්ලිමන්ට් එකේ edges ගානේ විශාලත්වය කියන එක KN කියන graph එක තියෙනවා දැන් මේකට අදාළ අන්න ඒකෙන් අඩු කරලා ඒ කියන්නේ K5 කියන එකේ edges තියෙන ප්‍රමාණයෙන් EG කියන එකේ තිබ්බ edges ප්‍රමාණය අඩු කරපුවාම GC කියන එකේ තියෙන edges ප්‍රමාණය එනවා. ඒ කියන්නේ අර එකේ තියෙන H කියන graph එකේ තියෙන ඒ වගේ G කියන graph එකේ තියෙන ටික ඇරෙන්න ඉතුරු ටික අනින්න තමයි තියෙන්නේ. එතකොට මේක අපි උදාහරණයක් විදිහට ඇන්දොත් මේක තියෙනවා ඊට පස්සේ මෙතන V1 V3 ට අදාළ ඇන්දොත් මේ දෙන්න තියෙනවා. එතකොට මේක ගත්තා මේක ගත්තා මේක ගත්තා. ඔය ටික. එතකොට ඒක තමයි GC කියලා කියන්නේ. ඊළඟට අපි කතා කරමු ඊට පස්සේ අපිට එකක් තියෙනවා any simple graph theorem එකක් තියෙනවා 1.2.4 for any simple graph එකට GCG complement එකේ complement එක සමානයි G ට. එතකොට ඒ complement එකේ complement එක සමානයි G ට කියන එක prove කරද්දී අපිට මෙහෙම ගන්න පුළුවන් by definition ඒ කියන්නේ අර්ථ දැක්වීමෙන්ම අපිට ගන්න පුළුවන් GCD GG දෙන්නගෙම vertex ප්‍රමාණය සමානයි. මම අර ඉස්සෙල්ලා කිව්වේ complement එකේ original graph එකේ vertex ප්‍රමාණය number of vertices ගන්න සමානයි. එතකොට VG කියන එක සමාන වෙනවා VGC ට. හරි. ඒ වගේම VG කියන GC කියන එකේ vertices ගානමනේ VGC ගේ C ගේ තියෙන්නේ. GC ගේ කම්ප්ලිමන්ට් එකනේ GC ගේ C කියන්නේ. එතකොට ඒකත් සමානයි. එතකොට අපිට මේකෙන් තේරෙනවා VG ගේ ගානම තමයි VGC ගේ C ගේ තියෙන්නේ. හරිනේ. ඒක හරි. මේ ඊට පස්සේ අපි හිතමු මොකක් හරි එජ් එකක් E කියලා ගත්තොත් ඒක G කියන graph එකේ තියෙනවා. හැබැයි E නෑ EGC කියන එකේ. දැන් ඉස්සෙල්ලා අපි එහෙමනේ කිව්වේ අර මුළු complete graph එකකින් G කියන graph එකේ තියෙන ටික අඩු කරලා ඉතුරු වෙන ටිකනේ අපි GC කියනවා කිව්වේ. එතකොට මොකක් හරි edge එකක් EG මේ G කියන graph එකේ තියෙනවා නම් GC කියන graph එකේ ඒ edge එක නැහැ. හරි. දැන් GC කියන graph එකේ මොකක් හරි edge එකක් නැතිනම් ඒ තියෙන නැති තැන් වලට එනවනේ ඒ නැති තැන් පිරෙනවා නේද EGC ගේ කම්ප්ලිමන්ට් එකේදී. කියන්නේ දැන් GC කියන එකේ මොකක් හරි තැනක edge එකක් නැත්තම් ඒකේ කම්ප්ලිමන්ට් එක ගත්තාම GC ගේ C කියන එක ගත්තාම ඒකෙදි අර edge එක ආපහු එනවනේ. අන්න එතකොට E අයත් වෙනවා EGC ගේ C ට. එතකොට අපිට මේකෙදි කියන්න පුළුවන් EG කියන කෙනා සබ්සෙට් එකක් වෙනවා. EG කියන කෙනා සබ්සෙට් එකක් වෙනවා EGC ගේ C ගේ. හරිනේ. එතකොට ඔය විදිහටම අපිට ගන්න පුළුවන් ඔය ක්‍රමයටම හිතලා EGC ගේ C සබ්සෙට් එකක් වෙනවා EG ගේ කියලා. දැන් ඔය අපි E අයත් EG කියන තැන ඉඳන්නේ හදාගෙන ආවේ. E අයත්
EGC ගේ C කියන තැන ඉඳන් හදාගෙන ආවොත් EG ඔහොම ගත්තා. එතකොට මේකෙදි අපිට එනවා G EG කියන එක සමානයි ඒ දෙකෙන්ම අර උඩ දෙකෙන්ම 1 2 from 1 2 ඒ දෙකෙන්ම අපිට කියනවා EG ගේ vertex මේ edge set එකමයි EGC ගේ C ගේ තියෙන්නේ කියලා. එතකොට මෙතනදී හොයාගත්තා A වලදී vertices ගාන සමානයි vertices set එක. මෙතනදී හොයාගත්තා edge set එකත් සමානයි. එහෙනම් G කියන එක නම් graph දෙකක් සමාන වෙන්නේ කොහොමද? edge set එකයි vertex set එකයි සමාන වුණොත් නම් GC ගේ C ට සමානයි. ඒ කියන්නේ vertex set එකයි edge set එකයි සමානයි කියලා පෙන්නගන්න තමයි මෙතනදී ඕනේ උනේ. ඒකට අපි vertex set එක අර්ථ දැක්වීමම සමාන වුණා. edge set එක සමාන වෙන එක පෙන්වන්න තමා අර මුළු graph එකකින් දැන් GC ගේ G ගේ තියෙන edge එකක්වත් නැහැ. ඊට පස්සේ GC ගේ C ගේ GC ගේ තියෙන edge එකක්වත් නැහැ. අන්න ඒකෙන් තමයි subset දෙපැත්තට හදලා ඒක ගත්තේ. හරි. ඊට පස්සේ මේකේ කතා කරන්න තියෙනවා graph දෙකක් self graph එකක් මොකක් හරි graph එකක් G කියලා ගත්තොත් ඒක කොහොමද self complementary වෙනවද නැද්ද කියන එක. එතකොට මෙතනදී a simple graph G is said to be self complementary. self complementary වෙන්න නම් G isomorphic වෙන්න ඕනේ GC ට. අපි මෙතනදී තාම isomorphism එක ගැන කතා කරේ නෑ. මම ඒක මොකක්ද කියලා ඉස්සෙල්ලා කියලා ඉන්න. මොකක් හරි graph දෙකක් G HV කියලා ගමුකෝ. graph දෙක isomorphic වෙන්න නම් ඒ දෙන අතර තියෙන්න ඕනේ සම්බන්ධතාවයක් තියෙනවා. එතකොට graph දෙකක් isomorphic වෙන්න තියෙන සම්බන්ධතාවය තමයි අපි ගත්තොත් එහෙම G කියන graph එක ගත්තොත් V1 E1 කියලා සහ H කියන එක ගත්තොත් V2 E2 කියලා graph දෙකක්. මේ V1 ඉඳන් V2ට තියෙන ෆන්ක්ෂන් එක, ඒ කියන්නේ මැපින් එක බයිජෙක්ටිව් වෙන්න ඕනේ. ඒක එක කන්ඩිෂන් එකක්. ඒතර මොකද්ද මේ බයිජෙක්ටිව් වෙන්න ඕනේ කියන එකේ තේරුම? ඒතර මෙතනදී බයිජෙක්ටිව් වෙනවා කියලා කියන්නේ ඉන්ජෙක්ටිව් සහ සර්ජෙක්ටිව් වෙන්න ඕනේ. ඒ කියන්නේ ඉන්ජෙක්ෂන් එකක් සහ සර්ජෙක්ෂන් එකක් තියෙන්න ඕනේ. හරිද? ඉන්ජෙක්ෂන් එකක් සහ සර්ජෙක්ෂන් එකක් තියෙන්න ඕනේ. එතකොට ග්‍රාෆ් දෙකක් අතර ඉන්ජෙක්ෂන් එකක් සහ සර්ජෙක්ෂන් එකක් ගැන කතා කරද්දී ඉන්ජෙක්ෂන් එකක් කියලා කියන්නේ අපි ගත්තොත් එහෙම මෙහෙම ග්‍රාෆ් දෙකේ පොයින්ට්ස් තියෙනවා 1 to 1 මැපින් එකක් තියෙනවා නම් 1 to 1 මැපින් එකක් තියෙනවා නම් තමයි අපි කියන්නේ ඒක ඉන්ජෙක්ෂන් එකක් කියලා. සර්ජෙක්ෂන් එකක් කියලා කියන්නේ මේකේ වසම සහ වසම සහ පරාසය. ඒ කියන්නේ රේන්ජ් එකයි හෝ ඩොමේන් එකයි සමාන වෙනවා නම් ඒ කියන්නේ ඔන්ටු නම් ඒකට තමයි සර්ජෙක්ෂන් එකක් කියලා කියන්නේ. ඒ කියන්නේ මේකේ මේ පැත්තෙන් ගිහිල්ලා මේ පැත්තෙන් ඔක්කොටම මේ පැත්තේ හැදෙද්දි ඒක සහවසමයි හැදෙන රේන්ජ් එකයි සමානයි. අන්න ඒක තමයි ඔන්ටු කියලා කියන්නේ. එතකොට ඉන්ජෙක්ෂන් සහ සර්ජෙක්ෂන් ඒ කියන්නේ 1 to 1 and onto කියන දෙකම වෙනවා නම් ඒකට තමයි බයිජෙක්ෂන් එකක් කියලා කියන්නේ. 1 to 1 and onto ඔය දෙකම තියෙනවා නම් අපි කියනවා බයිජෙක්ෂන් එකක් කියලා. අන්න ඒ වගේ බයිජෙක්ෂන් එකක් තියෙන්න ඕනි vertex පළවෙනි graph එකේ vertex set එකේ ඉඳන් දෙවෙනි graph එකේ vertex set එකට. ඒ කියන්නේ අපි සරලව ගත්තොත් මේ පැත්තේ vertex set එක V1 V2 V3 ඔහොම ගමුකෝ. මේ පැත්තේ ගමුකෝ අපි ගත්තොත් U1 U2 U3 ඔහොම ගමුකෝ. එතකොට V1 සහ U2 හරි V2 සහ V3 අන්න ඒ වගේ V1 මේ පැත්තේ V1 කියන කෙනා U ගේ පැත්තේ කවුරු හරි එක්කෙනෙක්ට විතරයි සම්බන්ධ වෙන්න ඕනේ. කීප දෙනෙක්ට සම්බන්ධ වෙන්න බෑ. සහ U1 U2 U3 කියන අන්න ඒ සෙට් එකේ ඉන්න ඔක්කොමලා අර එහා පැත්තෙන් එන V1 V2 V3 එක කවුරු හරි එක්කෙනෙක් එක්ක
අනිවාර්යෙන් සම්බන්ධයක් තියෙන්නම ඕන. ඒ කියන්නේ මේ view 5 වගේ කෙනෙක් ඉන්නවා. එයාට මේ පැත්තේ ඉඳන් මේ එක මැපින් එකක්වත් නැති එකක් තියෙන්න බෑ. අනිවාර්යෙන්ම මැපින් එකක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ V1 V ගේ පැත්තේ කවුරු හරි කෙනෙක් U ගේ පැත්තේ හැමෝටම ඒ කියන්නේ ඒ පැත්තේ හැමෝටම සම්බන්ධ වෙලා තියෙන්න ඕනේ. එතනින් තමයි ඒකට on to වෙන්නේ. සහ මේ සම්බන්ධ වෙන කෙනා 1 to 1 මැපින් එකක් තියෙනවා. ඒ කියන්නේ V1 ගේ එක්කෙනෙක් U ගේ පැත්තේ දෙන්නෙක්ට තුන්දෙනෙක්ට සම්බන්ධ වෙලා තියෙන්න බෑ. ඒ වගේම U ගේ පැත්තේ එක්කෙනෙක් V ගේ පැත්තේ දෙතුන් දෙනෙක්ට සම්බන්ධ වෙලා තියෙන්නත් බෑ. අන්න එහෙම වුණොත් නේ 1 to 1 වෙන්නේ. සහ අරක on to වෙන්න ඕනේ. අන්න මේ දෙකම තියෙනවා නම් තමයි බයිජෙක්ෂන් එකක් තියෙනවා කියලා කියන්නේ. අන්න ඒ ලක්ෂණ තියෙන්න ඕනේ. ඒක එක. ඊට පස්සේ දෙවෙනි එක තමයි අපි ගත්තොත් UV කියලා vertices දෙකක් V1 කියන සෙට් එකේ කියන්නේ පළවෙනි graph එකේ G කියන graph එකේ vertex set එකේ තියෙන vertices දෙකක් ගන්නවා UV කියලා. හරි. ඒ UV කියන vertex දෙක අතර මොකක් හරි edge එකක් තියෙනවා නම් ඒ කියන්නේ ඒ දෙන්න අතර edge එකක් තියෙනවා නම් පළවෙනි graph එකේදී අනිවාර්යෙන්ම මේ FU සහ FV ඒ කියන්නේ අපි දැන් මෙතනදී කතා කරොත් එහෙම උදාහරණ විදිහට V1 V2 V3 කොහොම තියෙනවා U1 U2 U3 තියෙනවා මෙයා මෙයාට සම්බන්ධ වෙනවා මෙයා මෙයාට සම්බන්ධ වෙනවා ඔහොම කියලා. එහෙනම් UV අතර අපි ගත්තොත් V1 උයි V2 උයි අතර එජ් එකක් තියෙනවනම් අපි ඇන්දොත් එහෙම උදාහරණයක් විදිහට මෙහෙම මේ දෙන්න අතර එජ් එකක් තියෙනවා නම් අනිවාර්යෙන්ම මම මේ උදාහරණයක් විදිහට කියන්නේ අනිවාර්යෙන්ම U1 සහ U2 අතර එජ් එකක් තියෙන්නම ඕන. හරි. UV කියන දෙන්න FU FE තමා මෙතනදී FU FE තමා U1 U2 කියන්නේ. අන්න ඒ දෙන්න අතර අනිවාර්ය සම්බන්ධයක් තියෙනවා. සහ මේ U1 U2 අතර සම්බන්ධයක් තියෙනවා නම් විතරයි V1 V2 අතර සම්බන්ධයක් තියෙනවා. මේක if and only if එකක් නේ. නම් හා නම පමණයි. හරි. අන්න එහෙමනම් තමයි අපි කියන්නේ graph දෙකක් isomorphic වෙනවා කියලා. හරි දැන් අපි කතා කර හිටියේ self complementary වෙන්නේ කොහොමද කියලානේ. එතන කිව්වේ G isomorphic වෙන්න ඕනි GC ට. එතනදී මේ G සහ GC කියලා ගත්තොත් G කියන graph එකේ complement එකනේ GC. එතකොට අපි කලින් කතා කරා මොකක් හරි graph එක complement එකේ තියෙන්නේ අර මුල් graph එක ගොඩනගලා හදන්න පුළුවන් complete graph එකෙන් ඔරිජිනල් graph එකේ තියෙන edges ප්‍රමාණය අයින් කරපුවාම ඉතුරු ටිකනේ GC එකේ තියෙන්නේ. ඒ කියන්නේ මම අර ඉස්සෙල්ලා ලිව්වේ EGC කියන එකේ විශාලත්වය සමාන වෙනවා EKN. ඒකෙන් E T ටික අඩු කරපුවාම එන ටික කියලා. අන්න එතකොට මෙතන G සහ GC දෙන්න ගත්තොතින් ඒ දෙන්නගේ සම්බන්ධතාවය අනුව isomorphism එක අනුව ඒ දෙන්නගේ අර V1 සහ V2 අතර බයිජෙක්ෂන් එකක් තිබීම සහ UV අතර එජ් එක කියන මේ දෙවෙනි සම්බන්ධතාවය දිහා බැලුවම අපිට තේරෙනවා මේ graph එකක් isomorphic වෙන්න same number of vertices තියෙන්න ඕනේ දෙපැත්තෙම. ඒ කියන්නේ vertices ගාන සමාන වෙන්න ඕනේ. දැන් V1 සහ V2 අතර 1 to 1 mapping එකක් තියෙන්න නම් සහ ඒක on to වෙන්න නම් අනිවාර්යෙන්ම දෙපැත්තෙම GGH isomorphism එකේදී vertices ගාන සමාන වෙන්න ඕනේ. සහ එජ් ප්‍රමාණයෙන් නැතිද මොකද දැන් UV අතර එජ් එකක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම FU සහ FP අතර එජ් එකක් තියෙනවා. UV මැප් වෙන්නේ FU ටයි UV දෙන්න මැප් වෙන්නේ පිළිවෙලට FU ටයි FP ටයි විතරනේ. එතකොට අර UV දෙන්න අතර එජ් එකක් තියෙනවා නම්නේ FU සහ FP අතර එජ් එකක් ඇති වෙන්නේ. එතකොට එජ් ප්‍රමාණය දෙන්නගෙම සමාන වෙන්නේ. මොකද 1 to 1 මැපින් එකක් තියෙන අමතරව එජ් හදන්නත් බෑනේ. එතකොට same number of edges උත් තියෙන්න ඕනේ. ඊට පස්සේ ඊට අමතරව තියෙන්න ඕනේ දේ තමයි same degree sequence එක තියෙන්න ඕනේ කියලා කියනවා අපි. ඒ කියන්නේ same degree sequence. same degree sequence එක තියෙන්න ඕනේ. අපි ඉස්සෙල්ලා ඒක degree sequence කියන්නේ මොකද්ද කියලා කතා කළේ මේ self complementary එකයි කතා කරන්න කලින්. same degree sequence එක තියෙන්න ඕනේ කියලා කියන්නේ අපි graph දෙකක් ගත්තොත් GHV කියලා අර උදාහරණ විදිහටම
අපි G ගේ ඩිග්‍රී සීක්වන්ස් එක ලියනවා ඔන්න 1 2 2 3යි අන්න ඒ වගේ ලියනවා. ඒ කියන්නේ ඩිග්‍රී පළවෙනි එයාගේ වර්ටෙක්ස් ටික ගත්තා. ඒ වර්ටෙක්ස් හැම එකේම ඩිග්‍රී එක බලාගෙන ගියා. අඩුම ඩිග්‍රී කියනනම් අපි අඩුම ඩිග්‍රී කියනනම් හරි මොකක් හරි පිළිවෙලකට ලියා ගන්නවා. අපි දැන් ලේසියට අපි ෂෝට් කරලා ලියාගමු ඇසෙන්ඩින් ඕඩර් එකට. 1 2 2 ඔය වගේ එනවා කියලා හිතන්න. අන්න ඒක තමයි යාගේ ඩිග්‍රී සීක්වන්ස් එක. අන්න ඒ ඩිග්‍රී සීක්වන්ස් එකයි මේ H ගේ ඩිග්‍රී සීක්වන්ස් එක. එයාගේ හැම වර්ටෙක්ස් එකේම ඩිග්‍රී එක කොච්චරද කියලා බැලුවා. ඒ ඩිග්‍රී ටික ෂෝට් කරලා ලියා ගන්නවා ඇසෙන්ඩින් ඕඩර් එකට. අපි ඩිසෙන්ඩින් හරි ලියන්න පුළුවන්. අපි ඇසෙන්ඩින් ගමු. ඒතකොට ඇසෙන්ඩින් ඕඩර් එක ලියාගත්තොත් එයාගෙත් එන්න ඕනි අර ඩිග්‍රී සීක්වන්ස් එකමයි. අන්න මේ ඩිග්‍රී සීක්වන්ස් දෙක සමාන වෙනවා නම් තමා සේම් ඩිග්‍රී සීක්වන්ස් එකක් තියෙනවා කියලා කියන්නේ. එතකොට අයිසෝමෝර්ෆික් වෙන්නේ වර්ටිසස් ගානත් සමාන වෙන්න ඕනි, එජස් ගානත් සමාන වෙන්න ඕනි, ඩිග්‍රී සීක්වන්ස් එකත් සමාන වෙන්න. හරිනේ. හරි. දැන් අපි බලමු අර සෙල්ෆ් කම්ප්ලිමෙන්ටරි කතාවේදී මොකද වෙන්නේ කියලා. සෙල්ෆ් කම්ප්ලිමෙන්ටරි එකේදී වෙන්නේ G සහ GC කියන දෙන්න අයිසෝමෝර්ෆික් වෙනවා. එතකොට G ගේ අපි හිතමු number of vertices ගාන n කියලා. number of vertices n ප්‍රමාණයක් තියෙනවා. GC ගත්තොත් එහෙම අපි අර උඩ ලිව්ව සම්බන්ධතාවය අනුව GC ගේ edges ගාන එන්නේ kn ගෙන් EG ගේ තියෙන edges ගාන අඩු කරපුවාම ඒ කියන්නේ මුළු kn ගේ තියෙනවා ඔක තියෙන පුළුවන් ඔක්කොම edges ගාන. ඒකෙන් G ගේ තියෙන edges ගාන අඩු කරපුවාම තමයි GC ගේ තියෙන edges ගාන එන්නේ. ඒක හරිනේ ඉස්සෙල්ලත් පැහැදිලි කරේ. එතකොට අපිට තේරෙනවා නේද G ගේ GC ගේ අයිසෝමෝර්ෆිසම් එකකින්ද EG ගේ vertex ප්‍රමාණය EGC ගේ vertex ප්‍රමාණය සමාන වෙන්න ඕනේ කියලා. ඒ කියන්නේ අයිසෝමෝර්ෆිසම් හින්දා. ඇයි same vertices ප්‍රමාණය තියෙන්න ඕනේ same edges ප්‍රමාණය තියෙන්න ඕනේ same degree sequence එක තියෙන්න ඕනේ. එහෙනම් EG සහ EGC සමානයි මොකද same number of vertices edges තියෙන්න ඕනේ හින්දා. එතකොට EG සහ EGC මෙතනදී සමාන වුණොත් මෙන්න මේ සමීකරණය අනුව from 1 අපිට කියන්න පුළුවන් EG කියන කෙනා සමාන වෙනවා EKN බෙදීම 2. හරිනේ. ඒ කියන්නේ complete graph එකේ තියෙන මුළු ප්‍රමාණෙන් භාගයක් තියෙන්න ඕනේ EG ගේ සහ EGC ටත් ඒ ප්‍රමාණෙම තියෙන්න ඕනේ. හරිනේ. අන්න ওই සම්බන්ධතාවය අපිට ගණන් වලදී ඕන වෙනවා ඉස්සරහට ගොඩක් දුරට. ඒකයි මම කලින් කිව්වේ මේ EG සහ EGC ගේ තියෙන ප්‍රමාණය සමාන වෙන්න ඕනේ. එතකොට අපි ගත්තොත් එන්න EKN කියන්නේ complete graph එක. in vertices n ප්‍රමාණයක් තියෙන complete graph එක. ඒකේ තියෙන vertices edges ප්‍රමාණය අපි ඉස්සෙල්ලා අර මම 1 3 ධන 2 ධන 1 ධනන්නේ sequence එක දිලා හදලා උපගලා පින්නේ. එතනදී අපිට ආවා n වතාවක් n ඍණ 1 බෙදීම 2 කියලා. හරිනේ. දැන් ඒක අයිත් දෙකෙන් බෙදෙන්න ඕනේ. එතකොට අපිට එනවා EG ගේ vertices ප්‍රමාණය EGC ගේ vertices EG ගේ edges ප්‍රමාණය EGC ගේ edges ප්‍රමාණය සමානයි n වතාවක් n ඍණ 1 බෙදීම 4 කියලා. හරි. අන්න ඔය සම්බන්ධතාවය එනවා ගණන් වල දාන්න. ඒකයි මම ගානක් නැතත් කලින්ම ඔප්පු කරලා පෙන්නන්නේ. හරි. ඒක හරි. ඊට පස්සේ අපි ගානක් විතර කතා කරලා ඉන්න නැත්නම් එක දිගටම තියරි කියන්න ගියාම අමාරු වෙනවා. අපි ඊට කලින් තව එක තීරයක් තියෙනවා. ඒකත් කතා කරලා බයිපාර්ටයිට් ග්‍රාෆ්ස් කියන එක. ඊට පස්සේ ගානක් බලමු. එතකොට බයිපාර්ටයිට් ග්‍රාෆ් එකක් කියලා කියන්නේ මොකක් හරි ග්‍රාෆ් එක vertices ටික vertices set එක V කියන කෙනා අපන්න පුළුවන් නම් කොටු vertices set එක V1 සහ V2 කියලා vertices set දෙකකට වෙන් කරනවා. වෙන් කරපුවාම මෙන්න මේ V1 ගේ සහ V2 ගේ අතර V1 සහ V2 අතර edges තියෙනවා. හැබැයි V1 ගේ ඇතුලේ edges උත් නැහැ V2 ගේ ඇතුලේ edges උත් නැහැ. මම ඔයක උදාහරණයක් විදිහට ගත්තොත් අපි ගමුකෝ මෙහෙම එකක් මෙන්න මෙහෙම graph එකක් තියෙනවා.
මේ සෙට් එක V1 ඉජස් සෙට් එක මේ සෙට් එක V2 කියලා ගන්නකො. එතකොට මේ පැත්ත V1 මේ පැත්ත V2 කියලා ගන්න. හරි. මේකේ මේ V1 කියන ඉජ මේ vertices කවුරුත් අතර ඉජස් නැහැ. සහ V2 කියන vertices කවුරුත් අතර ඉජස් නැහැ. හැබැයි V1 සහ V2 කියන කට්ටිය අතර ඉජස් තියෙන්න පුළුවන්. අන්න ඒ වගේ graph එකකට තමයි bipartite graph එකක් කියලා කියන්නේ. V1 කියන කට්ටිය ඇතුළතදී එජස් එකක්වත් නැහැ. ඒ කියන්නේ මේ මෙහෙම එජස් මේ දෙන්න සම්බන්ධ කරන එජස් නැහැ. මේක තියෙන්න බෑ. V2 කියන කට්ටිය ඇතුළේ ඉන්ටර්නල් එජස් නැහැ. හැබැයි V1 සහ V2 අතර V1 ගේ ඉඳන් V2 ට එජස් තියෙන්න පුළුවන්. අන්න එහෙම graph එකකට තමයි bipartite graph එකක් කියලා කියන්නේ. complete bipartite graph එකක් කියලා කියනවා. V1 සහ V2 අතර ඔක්කොම එජස් ටික තියෙනවා. ඒ කියන්නේ V1 ගේ නම් මෙයාටත් තියෙනවා, මෙයාටත් තියෙනවා, මෙයාටත් තියෙනවා. V2 ගේ V1 ගේ මෙයා මේ එක්කෙනාගේ ඉඳන් මෙයාටත් තියෙනවා, මෙයාටත් තියෙනවා, මෙයාටත් තියෙනවා. අන්න ඒ වගේ තියෙන්න පුළුවන් උපරිම මැක්සිමම් එජස් ප්‍රමාණය තියෙනවා නම් ඒකට කියනවා complete bipartite graph එකක් කියලා. complete bipartite graph කියලා කියනවා. හරි. එතකොට අපි ඒක නොටේෂන් එක ගත්තොත් එහෙම ඒක k කියලා අපි ගන්නවා. k m කියන නොටේෂන් එක තමයි යූස් කරන්නේ. එතකොට මෙතනදී සාමාන්‍යයෙන් මේ අපි ගත්ත උදාහරණ නම් අපි k 2 3 කියලා ගන්න පුළුවන්. මේ mn කියලා කියන්නේ v1 ගේ තියෙන v1 කියන edges අතර තියෙන v1 කියන vertex set එකේ විශාලත්වය. v1 ගේ විශාලත්වය vertex set එකේ මේ තියෙන්නේ v2 ගේ විශාලත්වය vertex set එකේ. කොච්චර vertices ප්‍රමාණයක් තියෙනවද කියන්නේ. එතනදී තව එක දෙයක් කියලා දෙන්න තියෙනවා. මෙතනදී මේ KMN කියන graph එක ගත්තොත් KMN කියන graph එක ගත්තොත් අපි ගත්තොත් MN කියලා. ඒ KMN කියන graph එකේ තියෙන දැන් මේ KMN කියලා ලකුණු කරන්නේ complete bipartite graph එක. නිකන් normal bipartite graph එක KMN කියලා ලකුණු කරන්නේ නැහැ. ඒකට විශේෂ notation එකක් නැහැ. අපි complete එකට තමයි KMN කියන notation එක use කරන්නේ. ඒකට complete bipartite graph එක කොච්චර edges ප්‍රමාණයක් තියෙනවද? අපි දැන් මේ දීලා තියෙන උදාහරණ විදිහට ගත්තොත් පළවෙනි vertex එකේ ඉඳන් V1 ගේ මේ පළවෙනි vertex එකේ ඉඳන් එහා පැත්තේ එක්කිනාට 3ක් තියෙනවා. ඒ කියන්නේ පළවෙනි එක්කිනාට එහා පැත්තේ එක්කිනාගේ ඔක්කොටම. ඒ කියන්නේ මේ පැත්තේ ඉන්න ඔක්කොටම 3කටම තියෙනවා. දෙවෙනි එක්කිනාට ගියාමත් එයාටත් 3කටම තියෙනවා. අන්න එහෙම ගත්තාම මේ පැත්තේ m ප්‍රමාණයක් තියෙනවා. n ප්‍රමාණයක්. ඒ වගේ ප්‍රමාණයක් හැම n ප්‍රමාණයකටම මෙහා පැත්තේ m ප්‍රමාණයක් තියෙනවා. එතකොට මුළු graph එකේ edges ප්‍රමාණය mn කියලා එනවා. හරිනේ. ඒ කියන්නේ දකුණු අත පැත්තේ අපි හිතමු vertices n ප්‍රමාණයක් තියෙනවා. වම් අත පැත්තේ vertices m ප්‍රමාණයක් තියෙනවා. එතකොට මේ n ප්‍රමාණෙටම මේ දකුණු අත පැත්තේ තියෙන n හැම vertex එකටම එහා පැත්තේ ඉඳන් edge එකක් එනවනේ. අන්න එහෙම ගත්තාම මුළු edge ප්‍රමාණය mn කියලා එනවා. හරිනේ. එතකොට kmn එකේ edge ප්‍රමාණය ඒක තමයි mn කියලා කියන්නේ. ඒක හරි. අපි එහෙනම් මේකේ ගානක් බලලා ඉමු. හරි. අපි මේක බලලා ඉමුකෝ. which of the following degree sequence represents a simple graph. එතකොට simple graph එකක් වෙනනම් අපි බලන්න ඕනේ අර hand shaking lemma එකට අනිවාර්යෙන් එකඟ වෙන්න ඕනේ. එකඟ වෙන්න ඕනේ. simple graph එකක් වුණත් multi graph එකක් වුණත් hand shaking lemma එකට එකඟ වෙන්න ඕනේ. සහ ඒකේ අපි theorem එකක් prove කරා odd degree තියෙන vertices ප්‍රමාණි even වෙන්න ඕනේ. odd degree තියෙන vertices ප්‍රමාණි even වෙන්න ඕනේ. සහ simple graph එකක් ගත්තාම මම ඒක ලියන්නම් odd degree number of vertices with odd degree is even. හරි.
ඔඩ් ඩිග්‍රී තියෙන වෙර්ටිසස් ප්‍රමාණය ඉවන් වෙන්න ඕනේ අපි අර තියරම් එකේ කතා කරපු විදිහට. සහ මේ වගේ එක තව වැදගත් වෙන එකක් තමයි අර මෙයාගේ තියෙන එජස් ප්‍රමාණය EG ඒක කුඩා හෝ සමාන වෙන්න ඕනේ තියෙන උපරිම එජස් ප්‍රමාණය. තියෙන උපරිම එජස් ප්‍රමාණයට සමාන වෙන්න ඕනේ. මේ තියෙන එජස් ප්‍රමාණය KN කම්ප්ලීට් ග්‍රාෆ් එකේ ප්‍රමාණයට වඩා කුඩා හෝ සමාන වෙන්න ඕනේ. කියන්නේ තියෙන පුළුවන් උපරිම එජස් කියන්නේ කම්ප්ලීට් ග්‍රාෆ් එකේ තියෙන ඊට වඩා කුඩා හෝ සමාන වෙන්න ඕනේ. අපි දැන් පළවෙනි එක ගත්තොත් එහෙම අපිට පේනවා 3යි පළවෙනි එක ගත්තොත් ඒකේ තියෙනවා ඔඩ් ඩිග්‍රී තියෙන වර්ටිසස් කීයක් තියෙනවද? 3ක් තියෙනවා. එතකොට ඔඩ් ඩිග්‍රී තියෙන වර්ටිසස් ප්‍රමාණි 3යි. ඒක ඊවන් නෑ. එතකොට පළවෙනි එක වැරදි කියලා එතනින් ගන්න පුළුවන්. ඒ කියන්නේ ඔඩ් ඩිග්‍රී තියෙන වර්ටිසස් ඊවන් ප්‍රමාණයක් තියෙන්නේ. හැබැයි මේක පේනවා 1යි 3යි 3යි. එතකොට ඔඩ් ප්‍රමාණයක් තමයි තියෙන්නේ. එහෙනම් අපිට ගන්න පුළුවන් පළවෙනි එක වෙන්න බෑ. අපි දෙවෙනි එක ගත්තොත් ඒකෙදි මොකද්ද ඔඩ් ඩිග්‍රී තියෙන වර්ටිසස් ප්‍රමාණය ගත්තොත් ඒකේ තියෙන්නේ 4ක්. එතකොට ඒක ඊවන් ගැටලුවක් නැහැ. සහ අපි දැන් වර්ටිසස් 5ක් ඉන්න ග්‍රාෆ් එකක් දිහා බලන්න. එතකොට වර්ටිසස් 5ක් ඉන්න එක නම් අපිට තේරෙනවා මේකේ තියෙන පුළුවන් උපරිම එජස් ප්‍රමාණය තමයි බෙදීම 2. මේක. ඒ කියන්නේ උදාහරණයක් විදිහට ගත්ත 10ක් තියෙන්න පුළුවන් උපරිම. සෝරි 6ක් නේ. 6ක් තියෙනවා. එතකොට මේකේ තියෙන්න පුළුවන් උපරිම ප්‍රමාණය 6 වතාවක් 2 15ක් නේ. උපරිම තියෙන්න පුළුවන් 15ක්. එතකොට ඉජස් ප්‍රමාණය උපරිම තියෙන්න පුළුවන් 15ක්. මෙතන දීලා තියෙන්නේ ඩිග්‍රී සීක්වෙන්ස් එක. හරි. අපි එතකොට ගත්තොතින් දෙවෙනි එකේදී ඒකේ ඩිග්‍රීස් ටික එකතු කරොත් 1 ධන අපිට එනවා කීයද? 8ක් නේ. එතකොට හෑන්ඩ් ෂේකින් දෙමායකින් අපිට ගන්න පුළුවන් මෙන්න මේ එන අපි දෙවෙනි එක ගැන කතා කරන්නේ ඩිග්‍රී සම් එක 8යි by handshake lemma number of edges ප්‍රමාණි වෙන්න පුළුවන් 8 බෙදීම 2 4. ඒතර ගැටලුවක් නැහැ. 4 15ට වඩා කුඩා හිමි. හරිනේ. ඒ කියන්නේ handshake lemma එකෙන් එනවා number of edges ප්‍රමාණි අපි handshake lemma එක ලියුවොත් ඩිග්‍රී සම් එක සමානයි 2යි එන්නේ. එතකොට ඩිග්‍රී සම් එක සමානයි 2යි එම් අපේ ඩිග්‍රී සම් එක ආවා 8යි මේක 8ක් කියලා ආවා. මේක 2යි එම්. එතකොට එම් සමානයි 4යි. එතකොට එජස් කීයක් තියෙන්න ඕනේද? 4ක්. එතකොට ඊ 4ක් තියෙන්න ඕනේ කියලා අහපු උත්තරේ එජස් 4ක් තියෙන්න ඕනේ කියන එක 15ට වඩා අඩුයිනේ. දැන් උපරිම තියෙන පුළුවන් එජස් කීයද? 15 වෙනි. ඒ කියන්නේ කම්ප්ලීට් ග්‍රාෆ් එකේ තියෙන එජස් ප්‍රමාණය ඊට වඩා අඩු හින්දා ඒක පිළිගන්න පුළුවන්. අපි ඊළඟට තුන්වෙනි උත්තරෙත් බලමු. එතනදී ඩිග්‍රී සම් එක ගත්තොත් අපිට එනවා 5 6 30ක් කියලා. ඩිග්‍රී සම් එක 30යි. එතකොට number of edges ගාන number of edges ගාන එනවා කීයක්ද? සමානයි 30 බෙදීම 2 අර උඩ හැදුවා වගේම 15ක් කියලා. එතකොට ඒක 15ට කුඩා හෝ සමාන වෙන්න ඕනේ. මේක 15ට කුඩා හෝ සමාන වෙනවා. එතකොට ගැටලුවක් නැහැ. ඊ තුන්වෙනි එකත් ගන්න පුළුවන්. අපි ඊ තුන්වෙනි එකේ ග්‍රාෆ් එක ගන්නත් එහෙම කම්ප්ලීට් ග්‍රාෆ් එක තියෙන අර 6 දෙනෙක් ඉන්න කම්ප්ලීට් ග්‍රාෆ් එක. දෙවෙනි එක ගන්නත් පුළුවන්. ඊට පස්සේ ඊළඟට හතරවෙනි එක ගත්තොත් හතරවෙනි එකේදී ඔඩ් ඩිග්‍රී තියෙන ඒවා ටික තමයි 1යි 3යි 5යිනේ. එතකොට ඔඩ් ඩිග්‍රී තියෙන වර්ටිසස් ගාන ඊවන් වෙන්නේ නැහැ. 3යිනේ තියෙන්නේ. එහෙමනම් ඒක ගන්නත් බෑ.
මගේ හේතුව අතින් යන්නේ නැහැ. ඒ කියන්නේ තේරෙනවනේ. එතකොට මේකේ number of odd degree vertices is not even. even නෑ. එතකොට තියරම් එකට අනුව ඒක තියෙන්නත් බෑ. ඊට පස්සේ මේ අවසාන එක ගත්තොත් ඒකෙත් තියෙන්නේ 3යි 3යි 3යි. ඒ කියන්නේ odd degree vertices odd even odd ප්‍රමාණයක් තියෙන්නේ. ඒකෙත් ඒකත් ගන්න බෑ. එතකොට අපිට ගන්න පුළුවන් 2යි 3යි. එතකොට තුන්වෙනි එක නම් නිකන් ඇඳලා බලනවා නම් මේ කම්ප්ලීට් graph එක තියෙන්නේ. දෙවෙනි එක ගත්තොත් එහෙම ඒකත් අපිට ඇඳලා බලන්න පුළුවන්. එහෙම graph එකකුත් තියෙන්න පුළුවන්. එතකොට 2යි 3යි දෙකම ගන්න පුළුවන් එතන. ඊට පස්සේ හරි ඊට පස්සේ අපි මේ ගාන බැලුවොත් what is the total number of edges of an r regular graph with n vertices. අපි නිකන් ඔක උදාහරණයකින් ගමුකෝ. අපි අර කලින් කතා කරපු r regular graph එක මේ තියෙන මේක 2 regular graph එක 2 regular graph එක. ඒකට අහන්නේ total number of edges of an r regular graph with n vertices. හරි. දැන් මෙතනදී මේ 2 regular r regular කියලා කිව්වහම ඔය r කියන එකේ තේරුම මොකද්ද? ඩිග්‍රී එකනේ. මොකක් හරි vertex එක ඩිග්‍රී එක. degree of a vertex මොකක් හරි එක. ඒ කියන්නේ මොකක් හරි එක කියන්නේ හැමෝගෙම සමාන වෙන්න අපි ඕන එක ගන්න පුළුවන්. එතකොට degree of a vertex අපිට ඔය degrees ටික එකතු කරගත්තොත් handshake lemma එක දාලා edges වලට සම්බන්ධතාවයක් ගන්න පුළුවන්. දැන් අපි අහන්නේ total number of edges of an r regular graph with n vertices නේ. ඒතර අපි කොහොම හරි සම්බන්ධතාවය අවසානට ගන්න ඕනේ කොහාටද? edges වලටනේ. හැබැයි අපිට ලේසියෙන් ගණන් කරන්න පුළුවන් මොකද්ද මෙතනදී? degrees ටිකනේ. එහෙනම් අපි දෙගොල්ල සම්බන්ධ කරන්න පාවිච්චි කරනවා handshake lemma. එතකොට handshake lemma එකේදී අපි දන්නවා degree sum එක සමාන වෙන්න ඕනේ දෙවතාවක් number of edges. එහෙනම් degree sum එක මොකද්ද මෙතනදී? R එක vertex එක degree එක ඒ වගේ vertices කීයක් තියෙනවද? n ප්‍රමාණයක් තියෙනවා. එහෙනම් degree sum එක R වතාවක් n ඒක සමාන වෙන්නේ දෙවතාවක් number of edges. එතකොට අපිට තියෙනවා number of edges සමානයි R වතාවක් n බෙදීම 2. හරි. ඒක පැහැදිලිනේ. අපි කරන්නේ අහන්නේ edges ප්‍රමාණය. අපි දන්නේ degree එක කීයද කියලා හැම එකේම දෙගොල්ල සම්බන්ධ කරන්න අපි ගන්නවා handshake lemma එක. ඊට පස්සේ මේ තියෙන අර ඉස්සෙල්ල මම කිව්වා වගේ එකක් suppose G is self complementing vertices then n can be ඔන්න ඔතනදී අපි පංගර උට ඔප්පු කරානේ දැන් මේ වගේ self complementing කියන්නේ G isomorphic වෙනවා G C ට. එහෙනම් EG ගේ තියෙන number of edges EG C ගේ තියෙන number of edges කොච්චරද ආවේ n වතාවක් n දෙන එක බෙදීම 4යි. හරි. දැන් මේ n කියන්නේ ඉන්ටිජර් එකක් කියන කොළුවේ තියාගෙන දාලා සුළු කරලා බලන්න තියෙනවා. එතකොට අපි ගත්තොත් එහෙම n ට 9 දැම්මොත් n equal 9 වෙලාවට මේක එනවා හරි 18ක් කියලා එනවා. එතකොට දැන් අපි මෙහෙම කරමුකෝ. මොකද්ද? හරි අපි මෙහෙම කරමු. මේක එක එකට ආදේශ කරලා බලන්නේ නැතුව අපි මෙහෙම කරමු. කොහොමද දැන් n වතාවක් n ඍණ 1 බෙදීම 4 කියන එක number of edges කියන්නේ ඒක අයත් ඉසෙට් වෙන්න ඉන්ටිජර් එකක් වෙන්න බෑ. ඒක ඉන්ටිජර් එකක් වෙන්න නම් n සහ n හෝ n ඍණ 1 බෙදීම 4 කියන n ඍණ 1 කියන කවුරු හරි දෙන්නෙන් කවුරු හරි 4න් බෙදෙන්න ඕනේ. නැත්නම් n වතාවක් n ඍණ 1 කියන මුළු එක 4න් බෙදෙන්න ඕනේ කොහොමද? අර දෙන දෙකෙන් බෙදිලා හරි මුළු එක 4න් බෙදෙන්න ඕනේ. එතකොට n වතාවක් n ඍණ 1 කියන එක බෙදීම 4න් බෙදුවාම උත්තරේ බිංදුව වෙන. ඒ කියන්නේ මම 4න් බෙදලා ඉතුරු නැති වෙන්නේ. මම කියන්නේ දෙන්නේ ගුණිත. ඔව් ඔව්. එක්කෙනෙක් ඉරට අනික එක්කෙනා උත්තේ හින්දා දෙන්නගෙන් එක්කෙනෙක් තමයි 4න් බෙදෙන්න ඕනේ. ඔව්. n බෙදීම අතර සමාන බිංදුව හෝ n දෙන එක බිංදුව. හරිනේ. දෙන්නෙන් කවුරු හරි. එතකොට අපි ගත්තොතින් අපි 9 ගත්තොතින් එහෙම 9 4න් බෙදෙන්නේ නැහැ. ඒ කියන්නේ 9 4න් බෙදලා ඉතුරු බිංදුව වෙන්නේ නැහැ. හැබැයි 9න් එකක් 8 කියන එක 4න් බෙදලා බිංදුව වෙන්න පුළුවන්.
එතකොට අපිට ඒක ගන්න පුළුවන්. ඊට පස්සේ අපිට ගද්දී එතකොට මෙතනදී self complementary අපිත් එන්නේ n වතාවක් n එක බෙදීම 4 ගත්තොතින් n කියන කෙනා හරි n කියන කෙනා හරි 4න් බෙදෙන්න ඕනේ. එතකොට අපි 9 ගත්තොතින් එහෙම ඒක 9 එකක් 8 4න් බෙදෙනවා. හැබැයි එතකොට 9 කියන එක ගන්න පුළුවන්. 9 ඍණ 1 බෙදීම 4 සමානයි 0 වෙන හින්දා. මෙයා 9 කියන එක ගත්ත හැකි. හැබැයි 3 ගත්තොත් එහෙම 3 ඍණ 1 කියන්නේ 2යි ඒකට එන්නෙත් නෑ. 3 කෙලින්ම 4න් බෙදෙන්නෙත් නෑ. එතකොට අපි ගත්තොත් පළවෙනි 9 කියන එක වෙන්න පුළුවන්. දෙවෙනියට 3 කියන එක වෙන්න බෑ. ඊට පස්සේ ගත්තොත් 6. 6 ගත්තොත් එහෙම 6 4න් බෙදෙන්නෙත් නෑ. 6න් එකක් 5. 5 4න් බෙදෙන්නෙත් නෑ. එතකොට 6 කියන එක ගන්නත් බෑ. ඊට පස්සේ 5 ගත්තොත් 5 4න් නොබෙදුනාට 5න් එකක් ගියාම 4 4න් බෙදෙනවනේ. ඒතර 5 කියන එක ගන්න පුළුවන්. ආපහු 2 2 කියන එක ගත්තොත් 2 4න් බෙදෙන්නේ නැහැ. 1 4න් බෙදෙන්නෙත් නැහැ. ඒතර 2 කියන එක ගන්නත් බෑ. හරිනේ. මං කියන්නේ n හෝ n ඍණ 1 4න් බෙදෙන්න ඕනේ. මොකද එක්කෙනෙක් අනිවාර්යෙන් ඔත්තේ අනෙක් කෙනා අනිවාර්යෙන් ඉරට්ටි. ඔත්තේ කෙනා කොහොමත් 4න් බෙදෙන්නේ නැහැ. බෙදෙනවා නම් 4න් බෙදෙන්න ඕනි ඉරට්ටි කෙනා විතරයි. එහෙනම් මේ දෙන්නෙන් කවුරු හරි ඉරට්ටි වෙන කෙනා අපි දන්නේ නැහැ ඉන්නේ එකද කියලා. එයා අනිවාර්යෙන් 4න් බෙදෙන කෙනෙක් වෙන්න ඕනේ. හරි. එතකොට අපිට එතනදී ගන්න පුළුවන් 9යි 5යි කියන දෙකම. ඔව්. එතනදී 9යි 5යි කියන දෙකම ගන්න වෙනවා. අර කලින් එකත් උත්තර දෙකක් තිබ්බ එකක් තිබ්බනේ. එතකොට ඒකේ අවුලක් නැහැ. ඊට පස්සේ අපිට අය කතා කරන්න පුළුවන් එකක් මේකේ නෑ. ඊට පස්සේ අපි එමුණොත් එතන ඉස්සරහට තව ටිකක් කතා කරන්න ඊළඟ මේකේ නෑ. ඊට කලින් තව ගානක් තියෙනවා මේ හෝම්වර්ක් වල ඒක කතා කරන්න. හරි. හෝම්වර්ක් වල අපි ගත්තොත් පළවෙනි එකේ තියෙනවා ගානක් අපි ගත්තොත් හෝම්වර්ක් ලෙක්චර් නෝට් 1 එකේ ලෙක්චර් නෝට් 1 එකේ 7 වෙනි ගාන. ඒකේ මම ගාන ලියන්න යන්නේ මම නිකන් දලේ ලියනම් prove that at a party with two or more than two people it is always possible to find two people having the same number of friends. ඒ කියන්නේ මොකක් හරි පාටි එකක දෙන්නෙක් දෙන්නෙක්ට වැඩි කට්ටිය ඉන්න පාටි එකක හැම වෙලාවෙම සමාන ෆ්‍රෙන්ඩ්ස් ප්‍රමාණයක් ඉන්න. ඒ කියන්නේ යාළුවෝ සමාන ප්‍රමාණයක් ඉන්න දෙන්නෙක්වත් හොයාගන්න පුළුවන්. fine sorry දෙන්නෙක් හොයාගන්න පුළුවන්. two people having the same number of friends. එතකොට ඔන්න ඕක ගැන කතා කරන්න යද්දී අපිට ඕන වෙනවා මේ pigeon hole principle කියන එක. අපි ඉතල ඒක කතා කරලා ඉන්නේ හින්දා. එතකොට pigeon hole principle එක කියලා කියන්නේ අපි ඒ pigeon hole principle එකේදී කතා කරද්දී අපි කතා කරනවා අපි හිතමු boxes n ප්‍රමාණයක් තියෙනවා. n boxes තියෙනවා. අන්න ඒ n boxes වලට pigeons ලා අපි බෙදලා දාන්න ඕනේ n දන එක ප්‍රමාණයක්. හරිනේ. ඒතකොට boxes n ප්‍රමාණයක් තියෙනවා. pigeons ලා n දන එක ප්‍රමාණයක් ඉන්නවා. එතකොට n boxes n දන එක pigeons ඉන්නවා. අපි ওই ටික බෙදලා දාන්න ඕනේ. කොහොම දාද්දී අපිට කියන්න පුළුවන් නේද? අඩුම තරමේ එක box එක හරි pigeons ලා දෙන්නෙක්වත් ඉන්න ඕනේ. හරිනේ. at least one box with two pigeons. හරිනේ. boxes n ප්‍රමාණයක් තියෙන pigeons ලා හැබැයි n දන එක ප්‍රමාණයක් ඉන්නවා. එතකොට එක box එකක් හරි තියෙන්න ඕනේ pigeons ලා දෙන්නෙක් ඉන්නවා. හරි.
ඊට පස්සේ ඕකම ඔය අපිට දැන් ඔහොම ඕකනම් එකසැරේ හිතා ගන්න පුළුවන්. අපි ගත්තොත් ඉන්බොක්සස් ප්‍රමාණයක්ම තියෙනවා. හැබැයි පිජන්ස්ලා ඉන්නවා NK ධන එක ප්‍රමාණයක්. මේකේ N කියන්නේ K කියන්නේ දෙකම ඉන්ටිජර්ස්. එතකොට අපි ගත්තොත් at least one box එක බොක්ස් එකක් හරි තියෙන්න ඕනේ with K ධන එක පිජන්ස්. හරි අපි නිකන් බලමු කොහොමද ඒක වෙන්නේ කියලා. හරි අපි NK ධන එක කියන එක ඉන්ගෙන් බෙදුවොත් අපි දැන් උදාහරණයක් ඉදිරියට ගත්තොත් මෙතන k ට 1 දාලා ගත්තොත් එහෙමනම් අර උඩ එකම නියන්නේ. ඒතකොට ඒක තේරෙනවා. ඒක අවුලන්නේ. ඒතකොට මෙතනදී k ධන එක ප්‍රමාණයක් පිජන්ස්ලා ඉන්න. හැබැයි බොක්සස් තියෙන්නේ n ප්‍රමාණයක්. හරි. අපි ඕකට මෙහෙම කරොත් එහෙම පිජන්ස්ලා k ප්‍රමාණි ගානේ අපි මෙහෙම හිතමු. පිජන්ස්ලා ඉන්නේ k ධන එක ප්‍රමාණයන්නේ. ඔය කට්ටිය බොක්සස් වලට දාද්දී අපි එක බොක්ස් එකට ඔක්කොම පිජන් අනික් බොක්ස් කවුදා හිටියොත් අපි හිතමු එක පැත්තකට බර වෙලා හිතමු. කියන්නේ එක දාන එකට ඔක්කොමලා දාලා අනිත් එකටවත් කවුරුත් දාන්නේ නැහැ. කියන්නේ පළවෙනි එකට k දාන එකම දානවා. මේ පැත්තේ ඔක්කොම එතකොට කියන්න පුළුවන් නේද at least one box with k ධන එක පිජන්ස් කියලා. ඒ කියන්නේ n k ධන එකක් තමයි ඉන්නේ. අපි n k ධන එක කියන ඇතුලේ k ධන එක කියන එක තියෙනවනේ. ඒකට එක බොක්ස් එකකින් මේක ප්‍රමාණයක් තියෙනවා. හරි අපි හිතක්ෂ මම මේ වෙන දේ පොඩ්ඩක් පැහැදිලි කරන්න. පළවෙනි බොක්ස් එකට n k ධන එකේ big box ඔක්කොම is තියෙනවා. හරි. එතකොටත් අපිට කියන්න පුළුවන් නේද n k ධන එක sorry k ධන එක ප්‍රමාණයක් තියෙන එක බොක්ස් එකක් හරි තියෙනවා කියන්නේ. n k ධන එක බෙදීම දෙක කියන එක k ධන එකට වඩා ලොකුයිනේ. එතකොට k ධන එක ප්‍රමාණය තමයි එක බොක්ස් එක. ඔහොමම හිතාගෙන ගියාම අපිට තේරෙනවා නේද මේක දැන් වෙන්න දැන් තමයි පිජන්ස්ලා ඒ කියන්නේ පිජන්ස්ලා මේක බෙදීම දෙකක් හිටියේ සමසමදන්නේ. ඔහොමම ගියාම අපි මේක බැලන්ස් අවස්ථාව ගැන කතා කරොත් එහෙම බැලන්ස් වෙන්න නම් සමානව බෙදලා ගන්න ඕනේ කියන කියනවා. කියන්නේ පිජන්ස්ලා ප්‍රමාණය ඔක්කොම සමානව බොක්ස් එන් ප්‍රමාණයට බෙදලා දාන්න. අන්න එහෙම බෙදාගෙන ගියොත් අපිට එනවනේ ඔහොමම තියෙනවා හැම එකටම අපි දාගෙන ගියොත් පළවෙනි එකට පිජන්ස්ලා n k ධන එක ප්‍රමාණයක් තියෙන්නේ. ඒතකොට k ප්‍රමාණයක් දානවා. ඊළඟ එකටත් k ප්‍රමාණයක් දානවා. ඔහොම දාගෙන ගියොත් අවසාන එකටත් k ප්‍රමාණයක් දානවා. හැබැයි එක පිජන් කෙනෙක් ඒතකොට ඉතුරු වෙනවනේ. ඇයි NK දැම්මා මේ ටිකේ ඔක්කොගෙම ඉන්නවා NK ප්‍රමාණයක්. ඉතුරු තව පිජන් කෙනෙක් ඉන්නවා. අන්න එයාවත් කෝක හරි එකට දාන්න ඉතින්. අන්න එතකොට මේ බැලන්ස් අවස්ථාව දෙන්න තියෙනවා. ඒ කියන්නේ උපරිම අපි බෙදුවා අවම වෙන විදිහට. ඒ කියන්නේ උපරිමයට බෙදනවා කියන්නේ පිජන්ස් ටික අවම වෙනවනේ ඒක තියෙන ප්‍රමාණය. එහෙම අවම කරගන්නම ගියත් අපිට තේරෙනවානේ එක බොක්ස් එක හරි. මෙතන NK ප්‍රමාණයක් දැම්ම හැබැයි එක පිජන් කෙනෙක් ඉතුරු කියන්නේ ওই පිජන් කොහෙද එකට දාන්න වෙනවා. එතකොටත් අර ස්ටේට්මන්ට් එක හරියනවා නේද? at least one box with k ධන එක පිජන්ස්. එක බොක්ස් එකක් හරි තියෙනවා k ධන එකක් ඉන්න. අන්න ඒ සංකල්පෙන් තමයි මේ පිජන් හෝල් ප්‍රින්සිපල් තුනට වැඩ කරන්නේ. හරි. එතකොට ඕකේ තව තුන්වෙනි ස්ටේට්මන්ට් එකකුත් තියෙනවා. මම ඒකත් ලියන්නම් කම්ප්ලීට් වෙන්න. මෙතන 1 මෙතන 2 තුන්වෙනි ස්ටේට්මන්ට් එක තමයි in boxes තියෙනවා n pigeons ඉන්නවා. එහෙනම් අපිට කියන්න පුළුවන් at least one box with n දින එක බෙදීම m ධන එක pigeons. ඔය ස්ටේට්මන්ට් තුන තමයි දීලා තියෙන්නේ. ඒතර මේකේ අපිට තේරෙනවා මේකේ n කියලා එකේ දැන් n සම අර කලින් එකත් එක්ක සැසඳුවාම මෙතන n දින එක බෙදීම එනවා කියලා තියෙනවා. ඒක පොඩ්ඩක් දාලා බලන්න n k ධන එක වෙනුවට n මෙතන තියෙන්නේ. දැන් උඩ මෙතන තිබ්බ n k ධන එක කියලානේ. අන්න ඒක ඒතර ඒකට ගැලපෙන්නේ මෙතන වෙනස් වෙනවා. අර උඩේ කිය අදහසම තමයි තියෙන්නේ. මේ හරි. ඒතර ඕක තමයි පිජන් හෝල් ප්‍රින්සිපල් එක. දැන් ඕක යූස් කරලා තමයි අපිට ඊළඟ එක හදන්න වෙන්නේ. ඒ කියන්නේ අපි කතා කරපු මේ 7 වෙනි ගාන හදන්න පුළුවන්. එතකොට 7 වෙනි ගානේදී
හත්වෙනි ගානේදී කියලා තිබ්බේ at the party with two or more than people, it is always possible to find two people having the same number of friends. ඒකට අපි කතා කරොත් 1 එකේ 7 වෙනි ගාන. හරි. අපි ගමු people, ඒ කියන්නේ මිනිස්සුන්ගේ vertex වලින් ලකුණු කරමුකෝ. අපි ගන්නවා vertices set එකක් v1 v2 කොහොමම තියෙනවා pn දක්වා. ඒතර මෙතන 2 or more ඒ කියන්නේ people 2 or more than නේ. එතකොට විශාල හෝ සමාන දෙකයි. ඒක හරි. එතකොට මේකේ තියෙන හැම vertex එකටම ගත්තොත් අපි හැම vertex එක ළඟටම ගියොත් එයාගේ දිග්වියක මේ vertex set එකේ හැම vertex එකේම දිග්වියක බැලුවොත් දිග්වි vයි. හැම එකෙම vertex වෙනකම් බැලුවොත් කොයි range එකකද තියෙන්න පුළුවන්. අපි නිකන් උදාහරණයක් විදිහට ගත්තා. graph එක vertices තියෙනවා. ඒ vertices වල degree එක කොයි range එකකද තියෙන්න පුළුවන්. degree එක තියෙන උපරිම edges අතර සම්බන්ධතාවය මොකක් හරි තියෙනවද? කොයි range එකකද තියෙන්න පුළුවන්. degree එක බිඳුව වෙන ඒවා තියෙන්නත් පුළුවන්. ඒක තේරෙනවනේ. කියන්නේ isolated ඒවා. ඒක degree එක බිඳුව. එකක් වෙන ඒවා තියෙන්නත් පුළුවන්. ඒ කියන්නේ එක පැත්තකින් විතර සම්බන්ධ වෙලා තියෙන ඒවා. ඒ කියන්නේ නිකන් මේ වගේ එකක් ගත්තොත් මේක තේරෙනවනේ. කොහොම මේ පැත්තෙන් දිග graph එක යනවා. මෙයා විතරක් වෙනම තියෙනවා. ඒතර මෙයාගේ degree එක මේක එකයි. හරි. අන්න ඒ වගේ ඔහොමම ගියොත් එහෙම අපිට නිකන් තේරෙනවානේ මේකේ උපරිම degree එක ගන්න පුළුවන් මොකද්ද? graph එක තියෙන vertex එක. අපි ගත්තොත් ඕක කතා කරන්න පුළුවන් නේද අපිට මෙහෙම. 7 වෙනි ප්‍රශ්නේ. මේ උපරිම ඩිග්‍රී එක තමයි මේ kn. ඒ කියන්නේ අපි අර නිකන් උදාහරණයක් විදිහට ගත්තොත් අපි අර කතා කරන graph එක තියෙන මේකේ උපරිම ඩිග්‍රී එක ගත්තොත් මෙයාගේ vertices n ප්‍රමාණයක් තියෙනවනේ මෙතනදී 5යි. vertices n සමානයි 5යි. එතකොට මේකේ මේ graph එකේ තමයි උපරිම edges ප්‍රමාණයක් තියෙන්නේ. complete graph එක. එතකොට උපරිම edges ප්‍රමාණයක් තියෙන එකේනේ වැඩි සම්භාවිතාවයක් තියෙන්නේ. ඩිග්‍රී එක උපරිමයි ඉන්නේ. එතකොට දැන් මෙතනදී උපරිම ඩිග්‍රී එක තියෙනවා හැමෝටම. එතකොට මෙතන ඩිග්‍රී එක ගත්තොත් 4යි. ඔය වගේ අපි දැන් නිකන් තුනේ graph එකක් ඇඳලා බැලුවොත් එහෙනම් මේ වගේ n සමානයි 3යි. කෙනෙක්ගේ උපරිම ඩිග්‍රී එක 2යි. ඔය වගේ 4 එක ඇඳලා බැලුවොත් අපිට තේරෙනවා උපරිම ඩිග්‍රී එක මැක්සිමම් ඩිග්‍රී එක සමානයි n ඍණ 1යි. ගන්න පුළුවන් උපරිම ඩිග්‍රී එක. හරිනේ. n ඍණ 1 ප්‍රමාණය. එතකොට මේක අපි කතා කරන්නේ සිම්පල් ග්‍රාෆ්ස් වලට. එතකොට 0 ඉඳන් මෙතන n ඍණ 1 කියන රේන්ජ් එකේ වෙනස් වෙන්න පුළුවන්. හරි. ඒක පැහැදිලිනේ. ඒතකොට ඩිග්‍රී එක බිඳුවේ ඉඳන් n ඍණ 1 දක්වා. ඒ කියන්නේ දැන් මෙතන ඩිග්‍රී එක කියලා කියන්නේ කවුරු හරි පුද්ගලයෙක්ට තියෙන කනෙක්ෂන්ස් ගානේ. ඒතකොට එක පුද්ගලයෙක් ගත්තාම ඒ පුද්ගලයාට ඉන්න පුළුවන් යාළුවෝ ප්‍රමාණි. ඒ කියන්නේ දැන් මේක පුද්ගලයෙක් ඉන්නවා මේ vertex එකක්. එයාට තියෙන කනෙක්ෂන්ස් නේ අපි මෙතන කතා කරන්නේ. يعني ෆ්‍රෙන්ඩ්ස්ලා කීයක් ඉන්නවද කියලා. මේ පැත්තේ ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවා. මේ තියෙන්නේ යාළු ඒ අපි සලකන කෙනා සහ එයාගේ යාළුවා අතර තියෙන සම්බන්ධතාවය. මෙයාට එන ඩිග්‍රී එක කියලා කියන්නේ මෙයාට කොච්චර යාළුවෝ ඉන්නවද කියන එක නේ එතන අදහස් වෙන්නේ. ඒ කියන්නේ එක vertex එකක් ගත්තොත් එයාගේ ඩිග්‍රී එක 5යි නම් එයාට යාළුවෝ 5 දෙනෙක් ඉන්නවා කියන අදහස නේද? හරි. ඒකෝට අපි ගත්තොත් මෙතනදී if මෙන්න මේ කවුරු හරි එක්කෙනෙක් හිතමු අපි ඉන්නවා කියලා. හරි. දැන් මෙතනදී අපි කතා වුණානේ ඩිග්‍රී එක තියෙන්න පුළුවන් බිඳුවත් n ඍණ එකක්. ඒ දෙන්නත් ඇතුළුව ඒ සීමාවයි කියලා. අපි දැන් කතා කර ඊළඟට කරන්න යන්නේ දැන් මෙතනදී ඩිග්‍රී එක තියෙනවා. ඒ කියන්නේ මේ ඩිග්‍රී එකෙන් කියන්නේ මෙයාට ඉන්න පුළුවන් ප්‍රින්ස්ලා ප්‍රමාණය කියන අදහසින්. ඒතකොට මෙතන තියෙනවා බිඳුවේ ඉඳන් n ඍණ එකට n ප්‍රමාණයක් තියෙනවා. ඒ කියන්නේ ඩිග්‍රී එක මෙයාට බිඳුවක් වෙන්න පුළුවන්, එක වෙන්න පුළුවන්, දෙක වෙන්න පුළුවන්, n ඍණ එක වෙන්නත් පුළුවන්. ඒතකොට මෙයාට ලැබෙන්න තියෙන chances, ඒ කියන්නේ මෙයාට ඉන්න පුළුවන් ප්‍රින්ස්ලා ප්‍රමාණ එක වෙන බිඳුව වෙන්නත් පුළුවන්, ප්‍රින්ස්ලා නැති වෙන්නත් පුළුවන්, එක්කෙනෙක් ඉන්න පුළුවන්, දෙන්නෙක් ඉන්න පුළුවන්, ඔහොම ඉන්න පුළුවන්. එතකොට අපිට එතන chances n ප්‍රමාණයක් තියෙනවා. බිඳුවේ ඉඳන් n ඍණ එකට n ප්‍රමාණයක් නේ තියෙන්නේ. හරි. එතකොට අපි දැන් මෙතනදී පිජන් හෝල් ප්‍රින්සිපල් එක ඇප්ලයි කරන්න යන්නේ. හැබැයි අපිට මෙතනදී තියෙනවා විශේෂ අවස්ථා දෙකක්. අපි හිතුවොත් මෙන්න මේ කෙලවරවල් දෙක බිඳුවයි n ඍණ 1යි කියන දෙන්නම
එක්කෙනෙක්ට එන්න පුළුවන්ද කියන එක පොඩ්ඩක් බලන්න ඕනේ. ඒ කියන්නේ එක කවුරු හරි එක්කෙනෙක් ඉන්නවා එකම graph එක මොකක් හරි edge එක vertex එකක් තියෙනවා. එයාට එක යාළුවෙක්වත් ඇත්තෙම නැහැ. සහ තව vertex එකක් තියෙනවා. එයාට යාළුවෝ එන්න එක ප්‍රමාණයක් ඉන්නවා. එහෙම අවස්ථාවක් එකම graph එකක් ඇතුලේ පවතින්න පුළුවන්ද කියලා අපි කල්පනා කරලා බලමු. මොකද එහෙම කල්පනා කරලා බලන්න හේතුව එතන එහෙම නොවන අවස්ථා තියෙන. ඒ කියන්නේ එහෙම වෙන්න බැරි එකක් තියෙනවා. අන්න ඒකත් එක තමයි අපි කල්පනා කරලා බලන්නේ එහෙම වෙනවද නැද්ද කියන එක. එතකොට අපි නිකන් බලනවා එකම graph එකක් ඇතුලේ vertex දෙකක් ඉන්නවා. එක vertex එකක් ඉන්නවා එයාට යාළුවෝ ඇත්තෙම නැහැ. බිඳුවයි දිග්ගයක. තව vertex එකක් ඉන්නවා එයාට ඔක්කොමලා යාළුවෝ. අපිට නිකන් ඒක කියද්දි තේරෙනව නේද? දැන් එක්කෙනෙක් isolated වෙලා ඉන්නවා අනිත් අය කෙනාට ඉතුරු ටික ඔක්කොමලා යාළුවෝ. එහෙම එකක් වෙන්න බෑනේ මොකද දැන් අර isolated වෙන්න බෑනේ අරිත් කෙනා. ඔක්කොම යාළුවෝ වෙනවනේ. ඒක මම නිකන් පැහැදිලි කරන්නම් ගණන් නිකන් සරල අදහසක්. කවුරු හරි එක vertex එකක් ඉන්නවා යාට කවුරුත් යාළුවෝ නැහැ. එයා isolated එකෙක්. හැබැයි තව vertex එකක් ඉන්නවා එයාට මේ graph එකේ ඉන්න ඔක්කොමලා යාළුවෝ ඉතුරු ටික. එයා ඇරෙන්නේ Tamanට තමයි යාළුවෙක් කියලා ගන්නෑ. මෙහෙම ඇරෙන්න අනිත් ඔක්කොමලා යාළුවෝ. එතකොට ඒකෙන් තේරෙනවනේ මෙයාට අනිවාර්යෙන් මේ isolated වෙච්ච කෙනත් එක්ක සම්බන්ධය තියෙන්න ඕනේ කියලා. අන්න එතනදී තේරෙනව නේද එකම graph එක ඔය දෙන්නම ඉන්න බෑ කියලා. ඒ graph එක වෙන්න විදිහක් නෑ. අන්න ඒක ඔප්පු කරගන්න තමයි මේ පල්හැ ක්‍රම දෙක පාවිච්චි කරන්නේ. අපි ගන්නවා කවුරු හරි vi කියලා එක්කෙනෙක් ඉන්නවා. ඒ කියන්නේ සාධාරණ vertex එකක් කොහොම වෙන විදිහටද අන්න අර තනි එක්කෙනාව ඉස්සෙල්ලා බලමු vi සමානයි බිඳුව වෙන විදිහට. then degree එක බිඳුව වෙන විදිහට. then for all j අයත් vg ඒ කියන්නේ ඒ ඩිග්‍රී අනික් කට්ටිය සියලු දෙනාම බැලුවොත් ඒ කියන්නේ අප මම මෙතනදී කියන්නේ කවුරු හරි එක්කෙනෙක් ඉන්නවා එයා ඩිග්‍රී එක බිඳුවයි එයා තනි එක්කෙනෙක් යාළුවෝ කවුරුත් නැති කෙනෙක් එහෙමනම් අපි ගත්තොත් එහෙම පොදුවේ graph එකේ අනිත් අයගේ ඩිග්‍රී ටික බලාගෙන ගියොත් ඒ කියන්නේ කවුරු හරි එක්කෙනෙක් ඉන්නවා isolated වෙච්ච කෙනෙක් එහෙම isolated වෙච්ච කෙනෙක් ඉන්න graph එකක ඩිග්‍රී ටික බලාගෙන ගියොත් ඔක්කොගෙම කොයි වගේ අගයන් දෙන්න පුළුවන් කියලා බලමු. ඒ කියන්නේ මෙහෙම isolated වෙච්ච කෙනෙක් ඉන්නවා මෙහෙම අනිත් මේවා ටික තියෙනවා. මෙයාලා අතර එක එක කනෙක්ෂන් ඔහොම තියෙනවා. මෙහෙම isolated වෙච්ච එක්කෙනෙක් ඉන්නවා. අන්න එහෙම එකක මෙන්න මේ අනික් අයගේ තියෙන ඩිග්‍රීස් කොයි අගයන්ද ගන්න පුළුවන් කියලා බලමු. එතකොට ඩිග්‍රී එක මේ තමන්ම එක්කෙනෙක්ම ඉන්නවනේ බිඳුවෙන්නේ. එතකොට බිඳුව වෙන්න පුළුවන්. ඊට පස්සේ එක වෙන්න පුළුවන්. ඔහොම ගියාම අපිට තේරෙනවනේ මේක ඩිග්‍රී එක කාගේ හරි මේ graph එක ඇතුලේ කෙනෙක්ගේ ඩිග්‍රී එක n ඍණ 1 කියන එක එන්න පුළුවන්. n ඍණ 1 කියන්නේ එයා හැර තමන්ට තමන් කොහොමත් සම්බන්ධය බලන්නේ ඊට පස්සේ තමන් හැර වෙන ඔක්කොටම සම්බන්ධ එක්කෙනෙක් මේක ඇතුලේ ඉන්න පුළුවන් බෑනේ. ඇයි දැන් මෙතන එක isolated කෙනෙක් ඉන්නවනේ. එහෙනම් අපිට තේරෙනවා ගන්න පුළුවන් max degree එකේ ඉන්න එක. හැබැයි මෙතනදී එක isolated වෙන කෙනෙක් ඉන්න හින්දා එයාට අර පැත්තෙන් කෙනෙක්ගෙන් connection කාගෙන් يعني කවුරු අනික් අය සැලකුවත් එයාට වෙන කෙනෙක්ගෙන් connection එකක් එන්නේ නැති හින්දා ගන්න පුළුවන් max degree එකේ ඉන්න දෙකයි. හරිනේ. එතකොට මෙතන අපිට තියෙනවා values තියෙන්නේ n දින එක ප්‍රමාණයක්. බිංදුව ඉඳන් n දින දෙකට chances. ඒ කියන්නේ යාට යාළු ඉන්න පුළුවන් තියෙන chances තියෙන්නේ n දින එක ප්‍රමාණයක්. ඔහොමම අපි හිතමු ඊළඟ අන්තික උතනදී අපි කෙලවර වල දෙන්නේ කතා කරන්නේ කවුරුත් නැති කෙනයි ඔක්කොමලා ඉන්න කෙනයි. ඒකට අපි කවුරුත් නැති කෙනා ගැන කතා කරා දැන් ඊළඟට ඔක්කොමලා ඉන්න කෙනා කතා කරනවා. vi අයත් vg ඒ කියන්නේ කවුරු හරි සාධාරණ vertex එකක් ඉන්නවා කොහොම වෙන විදිහටද degree of vi එයාගේ ඩිග්‍රී එක සමාන වෙනවා ඉන්ට්‍රින එක. ඒ කියන්නේ graph එක ගන්න පුළුවන් maximum degree එක ගත්ත කෙනෙක් ඉන්නවා. ඒ කියන්නේ කවුරු හරි කෙනෙක් ඉන්නවා යාට ඔක්කොමලා අනිත් අය යාළුවෝ. හරි. then for all j අයත් vg. හරි. දැන් අපි සාධාරණ graph එකේ බලනවා degree එක කොහොමද වෙනස් වෙන්නේ කියලා. එතකොට ඒ degree එක ගත්තොත් vj කියන කෙනා ඒක අපිට තේරෙනව නේද? ඒකට එන්න පුළුවන් අගයන් ටික දැන් උතනදී බිඳුව එන්න පුළුවන්ද? ඒ කියන්නේ එක්කෙනෙක් ඉන්නවා එයාට අනික ඔක්කොමලා සම්බන්ධ වෙලා තියෙනවා. ඒ කියන්නේ එයාට ඔක්කොටම අනික් අයට කනෙක්ෂන් තියෙනවා. එහෙනම් ඔන්න ඔය කියන graph එක ඇතුලේ කවුරු හරි එක්කෙනෙක් ඉන්න පුළුවන්ද? ඩිග්‍රී එක බිඳුව. ඒ කියන්නේ කවුරු මොකක්වත්ම කනෙක්ෂන් එකක් නැති කෙනෙක් ඉන්න බෑනේ. මොකද දැන් එක්කෙනෙක් ඉන්නවනේ ඔක්කොම සම්බන්ධ වෙන්නේ. ඒතර කවුරුත්ම කනෙක්ෂන් එකක් නැති කෙනෙක් ඕක ඇතුලේ ඉන්න විදිහක් නැහැනේ. එහෙනම් බිඳුව කෙනෙක් එන්නේ නැහැ. එහෙනම් එකේ ඉඳන් ඒකේනවා එන්නේ එක දක්වා මොකද එන්නේ එක තියෙන්නේ දැන්
මේ අපි කතා කරන කෙනාට පුළුවන්. චාන්සස් කීයක් තියෙනවද එකේ ඉඳන් එන්න එකට අගයන් කීයක් තියෙනවද කියන්නේ. 1 2 වගේ අගයන් එන්න එක ප්‍රමාණයක් තියෙන්නේ. හරි. අන්න ඔතනදී අපිට දැන් උඩින් ආවට මෙන්න මෙතනදී අපි කිව්වට n ප්‍රමාණික chance එකක් තියෙනවා කියලා එන්න පුළුවන් අවස්ථා ප්‍රමාණයක්. මෙතනදී අපිට තහවුරු වුණා n දින එක ප්‍රමාණයක් තමයි තියෙන්නේ කියලා. ඒ කියන්නේ සාධාරණ ග්‍රාෆ් එකක් ඇතුලේ බැලුවහම එතකොට අකාන්තොක් වෙන දේ තමයි මෙයාට යාළුවෝ ඉන්න පුළුවන් අවස්ථා chances ඉන්දින එක. ඒ කියන්නේ යාළුවෝ කවුරුත්ම නැති වෙන්න පුළුවන්. එක්කෙනෙක් ඉන්න පුළුවන්, දෙන්නෙක් ඉන්න පුළුවන්. ඔහොමම ගිහලා ඉන්න පුළුවන්. අන්න ඒක ඇතුළේ විචලනය එනවා. හැබැයි කවදාවත් එකම graph එකේ අර isolated වෙච්ච කෙනයි ඔක්කොමලා ඉන්න කෙනයි ඉන්න විදිහක් නැහැ. ඒකත් තේරුණානේ දෙපැත්ත. හරි. අන්න එහෙම ගියාම අපිට කියන්න තියෙන දේ තමයි දැන් යා කට්ටිය n ප්‍රමාණයක් ඉන්නවා. හැබැයි මෙයාට ගන්න පුළුවන් chances තියෙන්නේ මේකේ නම්බර් ටෝටල් එක කට්ටිය. හැබැයි මෙයාට ගන්න පුළුවන් chances මෙයාට අවස්ථා තියෙන්නේ ඉන්දියන් එක ප්‍රමාණයක්. අන්න in pigeonsලා ඉන්නවා. හැබැයි ඉන්දියන් එක boxes තමයි තියෙන්නේ. හරිනේ. එතකොට n ටික ඉන්දියන් එකට බෙදුවහම අපිට තේරෙනවානේ අනිවාර්යෙන්ම දෙන්නෙක් ඉන්නේ එකක් හරි තියෙන්න බෑ. ඒ කියන්නේ මුළු ගානට එකක් අඩු වෙන්නේ boxes තියෙන. ඒතකොට එකට එක ගානේ දාගෙන ගියත් කෙනෙක් අවසන් ඉතුරු නම් එයා දාන්න එපා. අන්න එතකොට අපි කියන්න පුළුවන් two at least one box with two pigeons. අන්න එතනදී ඒතකොට කියවෙන්නේ එක මේ same number of friends ලා සමාන ප්‍රමාණයක් ඉන්න people ලා දෙන්නෙක් හොයාගන්න පුළුවන්. හරි. එතකොට අපි මොනොත් අදට මෙතන නවත්තමුනේ. ලෙක්චර් එකක් තියෙන හින්දා හිමුත් ඉතින් ටික එන සතියේ බදාදර කරමු. හරිනේ. හරි හැමෝටම thank you.